සින්දු යයි ජාතියක් ලොව නොතිබුණා නම් අපගේ ඉරණම කෙබඳු එකක් විය හැකිද. සින්දු ඇහෙන කවි පොතක්. අපේ තාත්තට රහස් සිතියමක් හම්බ වුණා. ඒකේ තිබුණේ නිදන් දූපතක් ගැන විස්තර. මේ සිතියම තාත්තගෙන් ලබා ගන්න අපි ගමන් කළ නැවේ නියමුවත් දඟ දැම්මා. ඔය අතරෙත් නැව කුණාටුවකට අහු වුණේ. නැව සුන් වුණා. තාත්තට මොනවා වුණාද දන්නේ නැහැ. මමයි වයිටයි කොහොම හරි පාවෙලා ආවා ලිලිපුට් දූපතට. ලිලිපුට්ටෝ කුරුමිට්ටෝ. ඒ අය හිතුවේ මං සතුරෙක් කියලා. ඒ වුණත් කුරුමිටි රජ්ජුරුව උකුස්සකින් බේරගත්තු නිසා ඒ අය මාත් එක්ක යාළු වුණා. සමන් අත අවුදෙට්ටිගේ අත උපාධිය. ඒ නිසා තමයි මේ සමන් අය වෙන්නේ. ප්‍රථමයෙන්ම අපි මේ විශේෂ කටයුතු කරේ සමඩේ පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න තැන නැගිටින්න. අපි දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා ඔබට. ඒකම මේ වැඩසටහන පටන් ගන්න පෙර ආතුව ප්‍රියන්ත කොඩිපිලිට විශේෂ ත්‍යාගයක් එවලා තියෙනවා. නිරංජලා මංජරි සහ ටී ගෲප් කියන තේ කණ්ඩායම කියලා අපි හඳුන්වමු. ඒ ජර්මනියේ සිට විශේෂ ත්‍යාගයක් එවලා තිනවා. ඒක බාර ගන්න එන්න කොඩි. ඔයා දෙන්න. ටී කණ්ඩායම. ටී ගෲප් නේද? නැද්ද? ඔව්. දෙනවද නැද්ද? රයිට්. ටී ගෲප් එකේ ලීඩර් මෙයා. හැබැයි තෑගි දෙන්න ටිකක් චකිතයක් දක්වනවා. හොඳයි. අපටත් බොහොම ස්තුතියි. සින්දු ඇහෙන කවි පොතක්. සින්දු හේවත් ගීත කියන්නේ අපේ හිතේ හැදෙන තාල සහිත සිතුවිලි සමූහයක්. සින්දු නිසා ආදරය දුර්දෙග ගිහිලා තියෙනවා. ඒවායේ වචන අර පදපේලි අරන් ලියුම් කාලයක් තියෙනවා. දැන් නම් ටෙක්ස්ට් කෙටි පණිවිඩ බොහොමයක් ගීත වලින් යන්නේ. ඉතින් කියාගන්න බැරි දේවල් කිව්වා තාමත් කියනවා. සින්දු නිසා හතුරු පවා මිතුරු වෙනවා. දැන් හැබැයි සින්දු නිසා මිතුරු පවා හතුරු වෙන තත්වයකටත් කාලයක් උදා වෙලා තියෙන්නේ. ඉතින් සම්බන්ධතා ඇති වෙනවා, සම්බන්ධතා නැති වෙනවා. ආපු සින්දු තාමත් අහමින් යනවා. ඇහෙන සින්දු ඇහෙන්න බලනවා. එහෙම නැත්නම් අපි තාමත් හොය අහනවා. ඉතින් කවියෙන්ම අද ඩිජිටල් යුගයේ කවියා. ඩිජිටල් යුගයේ අපි විවිධ යුග පහු කරගෙන ඇවිල්ලා ඩිජිටල් යුගයේ කවියා තමයි කොඩිපිලි ප්‍රියන්ත කොඩිපිලි පොතකට ගෙනල්ලා ඒ අස්සේ කෙරෙන කතා කියුම් කටකැඩිච්ච කතා තමයි අද දවසේ මේ වැඩසටහනෙන් කරන්නේ. ඉතින් මගේ ජ්‍යෙෂ්ඨ සංනිවේදකයා ගුරුවරයෙක් බඳු වූ අද වර්තමානයේ අපේ වර්තමානිකයන්ට ආදර්ශයක් වෙච්ච අපේ පුරෝගාමියා සමන් හතාවුදෙට්ටි අපිත් සමග එකතු වෙනවා මේ ප්‍රියන්තගේ පොත නිකුත් කිරීමේ අවස්ථාව සමග. සමනයි. මේ දැන් කැලුම් මුලදීම ඇහුවා මේ සින්දු කියලා જાතියක් ලොව නොතිබුණා නම් මොකක් වෙයිද කියලා. මම හිතන්නේ ඒකට දෙන්න පුළුවන් ලේසිම උත්තරේ අද මේ වේදිකාවේ අපි වද විඳින්න ඕනේ නැහැ. මොකද සින්දු නිසා තමයි මේ පොත කොඩි ලියන්නේ. සින්දු ඇහෙන කවි පොතක්. මේ අද විශේෂ දවසක් මට ගෙදරට වෙලා ප්‍රීතියෙන් ඉන්න තිබුණා. කොහොමුණත් සින්දු කියන જાතියක් තිබුණ නිසා ඉතින් මට මෙතෙන් දෙන්න සිද්ධ වුණා. කැලුම් කිව්වා වගේ කොඩිපිලි තමයි මම ඔබ කිව්වා වගේ ඩිජිටල් කවියා තමයි. හැබැයි මම ඒක තව උණ පුරණයක් එකතු කරන්න කැමති ඩිජිටල් ජන කවියා. අපේ යුගයේ ඩිජිටල් ජන කවියා තමයි කොඩිපිලි. ඩිජිටල් මාධ්‍ය උපයෝගී කරගෙන ඊටාම රසවත් හරවත් කවි අමුතුම වේශයකින් අපිට ඉදිරිපත් කරනවා. ඒක නිසා මේක නිකන් දැන් අලුත් කවි ශානරයක් බවට පත් වෙමින් තියෙනවාදෝ කියලාත් අපිට හිතෙනවා. සින්දු ඇහෙන කවි පොතක් සඳහා ප්‍රස්තුත කරගන්නේ කවි පන්ති සඳහා කොඩි ප්‍රස්තුත කරගන්නේ සංගීතඥයන්, පද රචකයන්, ගායක ගායිකාවන් සහ මේ සින්දු වලටම නෑදෑකම් ඇති තවත් මාතෘකා කීපයක්. සංගීතඥයන් එක්කෙනෙක් ගැන කවි පන්තියක් තියෙනවා. ගේය කාව්‍යයක් කරුවන් 3 දෙනෙක් ගැන කවි පන්ති තියෙනවා. ගායක ගායිකාවන් ප්‍රධාන වශයෙන් 12 දෙනෙක් ගැන කවි පන්ති තියෙනවා.
ඊට අමතරව වෙනත් කවි පන්ති අතරේ ඔහු 80 දශකයේ 90 ගණන් වල සහ 2000 ගායක ගායිකාවන් ගැන කතා බහ කරනවා, කවි ලියනවා. එක දෙයක් මම දැකපු එකක් තමයි මේ ඔය 80 සහ 90 ගණන් වල ඒක අඳුන්වන්නෙත් ආදරණීය 90 සහ මසුරන් 80 කියලා. මේ දෙකේ නම් ගායිකාව ගැන වචනයක්වත් පොඩි ලියන්නේ නැහැ. මම දන්නේ හේතුව මොකක්ද කියලා ඉස්සරහට අපිට දැනගන්න පුළුවන් බේබි. මොකද ඒ මසුරන් 80 සහ ආදරණීය 90 ගායිකාවන් ඉන්න නිසා මෙතන. තාත්තගෙනත් තියෙනවා කවි පන්ති දෙකක්. මෙන්න මෙහෙම තමයි සංග්‍රහිත වෙන්නේ මේ කොඩිගේ අලුත්ම පොත සින්දු ඇහෙන කවි පොතක්. දැන් මේ සින්දු ඇහෙන කවි පොතේ අපි පෙරලලා බැලුවොත් කැලුම් 13 වෙනි පිටියේ කවියක් තියෙනවා. හිටියා ප්‍රේම් හෙවණැල්ලක් ලෙස යෝධ වික්ටර්ගේ මෙලඩි අති සුමිහිරි සැප නාද මේ අය එකතු වුණු තැන මැවුනෙම සාද තුන් කට්ටුවේ ගී ටික මතකයි නේද? මේ තුන් කට්ටුව කියලා කොඩි හඳුන්වන්නේ ෆ්‍රෙඩි, වික්ටර් සහ ප්‍රේමකීර්ති. ෆ්‍රෙඩි ගැන තියෙනවා දීර්ඝ කවි පන්තියක්. මොකද මේ ෆ්‍රෙඩීට තියෙන ප්‍රේමය සමනය මේ කිව්ව විදිහට මේ මගේ අතින් සාමාන්‍ය ඔය මේ පොත ඇතුලේ තියෙන කවි වලින් ටිකක් වැඩිපුරම ලියවුනේ අර සාමාන්‍යයෙන් අර මේ විචාරක අර අපි කියන්නේ අර විද්වත් විචාරක අර මේසවලට නොගෙනාපු සමහර චරිත ඒක මං හිතාමතාම ඔය පහුගිය කාලේ මගේ අතින් ලියුණු ගොඩක් කවි අපි කියන්නේ ජෝති එම්.එස්. ෆ්‍රෙඩි නිහාල් නෙල්සන් ඔය මොඩල් එකේ ගායකයෝ ගැන ටිකක් වැඩිපුර ලියුණා. මං හිතන්නේ ෆ්‍රෙඩි කියන්නේත් එහෙම කෙනෙක් අපි සාමාන්‍යයෙන් වැඩිපුර කතා බහට මේ නොගත්ත හැබැයි එහෙම ගන්න ඕන කෙනෙක් මම හිතන්නේ සාමාන්‍ය අයට ඒ ගැන ටිකක් වැඩිපුර අත්දැකීමක් ඇති. මම ෆ්‍රෙඩි සාමාන්‍යයෙන් හම්බ වෙලා තියෙන එකම වතාවයි. ප්‍රේමකීර්ති එහෙම මම දැකලා නැති පරම්පරාවේ කෙනෙක්. සාමාන්‍ය අයට මම හිතන්නේ ඊට වඩා දෙයක් එකතු කරන්න නැති මේ ගැන. මම හිතන්නේ මේ එකතු එකම සමනය මේවයි මෙයා සාමාන්‍යයෙන් අපි කවි කරන්නේදී පාවිච්චි කරන්න ඕනේ නැති කියලා අහක දාපු වචන සෑහෙන ප්‍රමාණයක් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ප්‍රෙඩිටම ලියපු කවියක තියෙනවා. ඒකෙන් ඔබ තේරුම් ගන්න හැබැයි මේ ඒකේ පොඩි ටියුබ් ලයිට් වදනක් තියෙනවා. ඒක එයා මේ වටෙන් ඇවිල්ලා තමයි ගහලා තියෙන්නේ. තම පාඩුවේ ගීයක් ගැයු විට අයියා මැද්දට විත් එකෙක් ගැහුව විට බොරු කයියා පෙන්නා පාන් කිරිතුන් විද්වත් සෙයියා කෑඳැත්තාගේ සැනකින් කුඩු කලේ මේකේ තියෙන පොයියා කියලා. ඒතර හිතා ගන්න ඕන මේ මොකද්ද මේ අන්න ඒ වගේ මේ වචන වලින් දමලා ගහලා තියෙනවා. අපි පාවිච්චි නොකරන සාමාන්‍යයෙන් සඳස් නිසඳස් සඳහා භාවිත නොකළ යුතුයි කියලා සිරිතට විරිතට මේ කියා ගන්න සමහර ඒවා බය නැතුව ඇදලා දාලා තියෙනවා. හැබැයි ප්‍රෙඩිසිල්ලා විතරක් වෙනුවෙන්ම නෙමෙයි. අන්න ඒකත් විශේෂයි. ඉතින් මහත්මයා කියන්නේ ප්‍රෙඩිසිල්ලා කතා කරන්නේ හැමෝටම ඕන කෙනෙකුට කතා කරන්නේ සමන්නයට මුණ ගැහිලා ඇති මට මුණ ගැහිලා නෑ අඩුයි මහත්මයා කියලා තමයි කතා කරන්නේ. අර ප්‍රේමකීර්ති ලියලා මේ වික්ටරයා සංගීතවත් කරපු ගීතයක් පුහුණු වෙද්දී වික්ටරයාගේ දේවාල පාරේ පරණ ගෙදර දැන් වික්ටරයා හාමෝනියම් එක ගගහා ප්‍රෙඩිට පුරුදු කරනවා සින්දුව. ඉතින් ඔය පුහුණුව යන අතරේ හැන්ද කලුවර වැටෙද්දී අනුපාන මේසයට වඩිනවා. ඒතර තව උතන පිරිවරේ හිටියා කට්ටිය මේ ඒ අවස්ථාවේ ප්‍රේමකීර්ති හිටියා, වික්ටරයා හිටියා, ෆ්‍රෙඩි හිටියා, තව කීප දෙනෙක් හිටියා. දැන් මේ වීදුරු ටික ආවට පස්සේ වීදුරු වලට වක් කරලා එක්කෙනෙක් ඉඳගෙන කිව්වා දැන් මේ සෞදිය පුරන්න යනකොට මට මේ පළවෙනි එක දාගන්න තමයි හරිම අමාරු.
ඒක මට හරි අමාරුයි. ඊට පස්සේ අවුලක් නැහැ. පළවෙනි එක දාගන්න හරි අමාරුයි කියලා. මහත්මයා පළවෙනි එක මට දෙන්න ඔයා දෙවෙනි එකේ ඉඳලා පටන් ගන්න. ඒ ගැන ලියලා තියෙන ඒ කියන්නේ අර ගීතය ගැන සමහරවිට මේ එක ගීයකට නම් මගේ හදවත හෙල්ලේ සෙසුගී අතර එය නැත කොමිඩිම රැල්ලේ නුඹ මගේ කුණ්ඩු මණියයි සුන්දර කෙල්ලේ කීපෙම මැරුණි මන්නාරම් පිටුවැල්. කුණ්ඩු මණිය සම්බන්ධයි. දැන් ප්‍රේමකීර්ති අමතක කරන්න බෑ ෆ්‍රෙඩි ගැන කතා කරද්දි. මොකද ඔය ෆ්‍රෙඩි ගායපු ගීත බොහොමයක් වැඩි හරියක් ලියලා තියෙන්නේ ප්‍රේමකීර්ති. හැබැයි අපේ මහාචාර්ය සුනිල් ආරියරත්න ලියපු ගීතත් තියෙනවා පරණ කෝඩ් වගේ. ෆ්‍රෙඩි ගායනා කර මං හිතන්නේ මේ ප්‍රේම් ගැනත් මේ පොතේ විශේෂ සඳහනක් තියෙනවා. හැබැයි මේ එක දෙයක් මම දැක්කේ මේ අනික් අය ගැන බොහොම දිගට කවි ලියුවොත් ලියන මේ අපේ ඩිජිටල් ජන කවියා ප්‍රේම් ගැන ලියලා තියෙන කවි දෙකයි. අපි කවි දෙකේ අන්තිම කවිය දෙවෙනි කවිය මම කියන්නම්. මේ හැටි සින්දු ලියවුණු දෝ එක අතකින් මතකයේ ඇවිලෙනවා විතරයි මදු විතකින්. අරගෙන දුකයි සතුටයි දෙක සමසිතකින් ගමටම hina වුණු මිනිහෙකි නල දතකින්. කලින් කිව්වා වගේ මේ ප්‍රේමකීර්ති දැකලා නැති කෙනෙක්, දැකලා නැති පරම්පරාවේ. හැබැයි අපිට අර ප්‍රේමකීර්තිව මතක් වෙන නිතර අර දැකලා ඇහැට හුරු පින්තූරේ තියෙන්නේ අර ප්‍රේමකීර්ති hina වේගෙන නෝට අර නලදතක් පේන පින්තූරේ. ඒක තමයි මේ ප්‍රේමකීර්ති සම්බන්ධව මට තියෙන මුල්ම මතකය. අර ඉස්සර නිකන් රූපවාහිනියෙන් එහෙම දකින්නකොට ඒකත් එක්ක පස්සේ කාලේ ප්‍රේම්ගේ සින්දු ගැන ටිකක් වැඩිපුර හොයා බලද්දී මේ ඒ හැම සින්දුවක් පිටිපස්සෙම අවසානයේ අපිට අර ප්‍රේම් අපෙන් සමෝගෙන ගිය විදියත් එක්ක ඇති වෙන පොඩි වේදනාවක් තියෙනවානේ. අන්නේ වේදනාව නිසා තමයි මට ඔය එක මේ ප්‍රේම් සමරුමකදී ජූලි මාසේ දවසක මගේ අතේ ඔක ලියුම්. ඒ කියන්නේ අර සමන්නය නොකියපු ඊට උඩින් කවිය ඒකේ තියෙනවා ඇත්තටම මේ සෑහෙන තැන් පිළිබඳව සිහිපත් වෙන. මොකද ඔහු හමු විය හැකි අන්තිම දවසේ හැම මාසයකම ජූලි හිත් පෑරෙනවා කොහොමත් අල් විස්ලෝලි ගයමින් ඔහුගේ ගීයක වද දෙන පේලි සැමරුම පිණිස ගොඩවදි මුද රන්දෝලි. එතන ඉතින් මං හිතන්නේ අපිට හම්බෙලා තියෙනවා ඉතින් සමහර අවස්ථාවලදී රන්දෝලියේ කාලේ මේ ෆයිව් පාරේ තිබුණා කෙලවරේ චිත්‍රලේන් එක කෙලවරේ තිබුණ සිලොන් ස්ටුඩියෝස්. එතකොට ඒ දවස්වල සිලොන් ස්ටුඩියෝස් එකේ රූගත කිරීම, සංගීත පටිගත කිරීම ආදී සියල්ලම සිද්ධ වෙනවා. එතකොට එතෙන්ද ඊටාම ආසන්නයේ තිබුණා ෆයිව්ස් ක්ලබ් කියලා පුංචි ක්ලබ් එකක්. ඉතින් අතන ඉඳලා මේ කට්ටිය එළියට බහින්නේ එතෙන්ද. හැබැයි එතන බොහොම පුංචි ඉඩකඩක් තියෙන්නේ. ওই කාලේ තමයි ඊට ටිකක් එහා පැත්තේ ෆයිව් පාර මුල රන්දෝලි කියන ක්ලබ් එක, රන්දෝලි ක්‍රීඩා සමාජය ඇති වුණේ. ඊට පස්සේ බොහෝ දෙනෙක් එතෙන්ද යන්න පටන් ගත්තා වටෙන් ඇවිල්ලා. මොකද එතන ඊට වඩා ඉඩ පහසුකම් තිබුණා. ඉතින් මොකද එක පැත්තකින් ෆයිව්ස් ක්ලබ් එක මේ සීමා වුණේ චිත්‍රපට ශාස්ත්‍රයේ ඉන්න ඔය එතන කාර්මික ශිල්පීන්ට, එඩිටර්ස්ලා, කැමරා ශිල්පීන්, ඒ වගේම නළු නිළියෝ එතෙන්ද එන්නේ නැහැ. මොකද එතෙන්ද එහෙම සුදුසු තැනක් නෙවෙයි ඒගොල්ලන්ට එන්න. ඒක නිසා ඒගොල්ලෝ ඉන්නේ නැහැ මේ අපේ නළුවෝ. නමුත් රන්දෝලි ක්ලබ් එක එහෙම නෙවෙයි. ඒගොල්ලන්ටත් එන්න පුළුවන් මට්ටමක් තිබුණා. ඒක නිසා එහෙම ආවා. ඒ වගේම ගුවන් විදුලියේ අයත් මේ රන්දෝලි ක්‍රීඩා සමාජයට ආවා. ඒක නිසා රන්දෝලි ක්‍රීඩා සමාජය හැම වෙලාවෙම මේ කලාකරුවන් මේ පිරිච්ච තැනක් බවට පත් වුණ හැන්දෑවේ. ඒ කියන්නේ ඒක කොච්චර වුණාද කියනවනම් හදිස්සියේ චිත්‍රපටයක අමතර චරිතයක් සඳහා කවුරු හරි නැති වුණාමත් රන්දෝලියට එන්නේ. කෝරසින් කරගන්න කවුරු හරි නැති වුණාමත් රන්දෝලියට එන්නේ. විලා නෑ යන් අයලා අදගෙන යනවා. එහෙම තමයි ඇත්තටම මේ සෝමසිරි දෙහිපිටිය නිෂ්පාදන කළමනාකරු වෙලා හිටපු මේ කරුමකාරී චිත්‍රපටය අර රාරාරා බොම්බේ සින්දුවේ කෝරස් සින්දු කියන්නේ කට්ටිය හොයාගත්ත රන්දෝලියට ඇවිල්ලා. ඒ නිසා රන්දෝලිය කලාකරුවන් අතර වුණා ප්‍රේමකීර්තිත් ඇත්තටම එතන මේ
බොහෝ ඇසුරු කරපු සමාජිකයෙක් වුණා ප්‍රේමකීර්ති බණ්ඩාර විජේතුංග ඒගේ ගීත රචකයා. ප්‍රේමකීර්ති ගැන දැන් අපි මම නම් මෙතනත් කතා කරලා තියෙනවා කොතනත් කතා කරලා තියෙනවා ලියලා තියෙනවා. මම හිතන්නේ දැන් පොඩි දැන් මේ ප්‍රේමකීර්තිව දැකලා නැතුව කොහොමද ප්‍රේමකීර්තිව අඳුනගත්තේ? මම ඒක තමයි වැදගත් වෙන්නේ. අපි නම් දැකලා ආශ්‍රය කරලා දැන හඳුනගෙන තියෙන්නේ. ඒ මං හිතන්නේ අර ඒ දැක්කෙවත් නැති ඒ අර පොඩි සාංකාම ශෝකයක් එක්ක තමයි ප්‍රේමකීර්තිය අපි මං හිතන්නේ වැඩිපුරම අපි අර ලව් කරන්න පටන් ගන්න. එතකොට තමයි මං හිතන්නේ අර ළඟ සම්බන්ධයක් තිබුණට වඩා මේ ටිකක් වැඩිපුර ටිකක් අර හාරවුස්සන්න බලන්නේ සහ මේ ප්‍රේමකීර්තිගේ ජීවිත කතා මම එක පේලියක කියන්නේ අර අරගෙන දුකයි සතුටයි දෙක සමසිතකින් කියන්නේ ප්‍රේම අයියගේ ජීවිතේම ටික ආරාපේ සින්දු වල තියෙන ප්‍රහර්ෂයම නෙවෙයිනේ අපි සාමාන්‍යයෙන් දන්න ආරංචි එහෙම තියෙන තතුවිත්ති අනුව ඊයර තමන්ගේ ජීවිතය ඇතුලේ තිබ්බ දුක සතුට ඒ දෙකම තාම බැලන්ස් කරගෙන මේ ගෙවපු ජීවිතයක් සහ මේ අපිට ඉතුරු කරලා ගිය දේවල් ටිකක් නිසා ඒ දේවල් සහ මම හිතන්නේ ප්‍රේමය ගැන ටිකක් වැඩිපුර අපේ ප්‍රේම ගැන කතා කරන මොහොතක අපි ටිකක් හැඟීම් බර වෙනවයි කියලා මම හිතන්නේ. තරුණ පරම්පරාවට මම හිතන්නේ කැලුම් ප්‍රේමය එක ටිකක් වැඩ කරා. මම ප්‍රචාරක ආයතනයක සෑහෙන කාලයක් වැඩ කරපු නිසා 84 ඉඳන් එච්චර ඒ කාලෙදී බලහත්කාරයෙන් තමයි සමහර අවස්ථාවලදී තමන්නේ දන්නවනේ කාට්‍රිජ් එකට දාලා තමයි දැන්වීම ගහන්න ඕන. ඉතින් 4 විතර වෙනකම් 6ට යන්න ඕන තියෙන දැන්වීම 4 වෙනකනුත් මිනිස්සයා නැහැ. ඉතින් සුගත් අධිකාරී තමයි ඉතින් මේ ආපු වෙලාවක කරමු කියලා එක දවසක් මේ එන්නෙම නැතුව අර බසුඩින් දැන්වීමක පලිබෝධනාශක අනතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න ආවෙම නැහැ. පස්සේ කෙනෙකුත් නැහැ. මම පස්සේ මේ මගේ පළමුවෙනි අඬ යෙදුවේ ඒකට. ඉතින් ඒකට ඇප්‍රූව්ඩ් වොයිස් එකක් වෙන්නත් ඕන. ඔබ බය නැතුව ඔකකින් ගහපන් ඔය එකපාරයිනේ තියෙන්නේ කියලා. එදා ආවෙම නැහැ අයියේ. තව දවසක් අර මේ වැඩකදී ප්‍රෝග්‍රෑම් එකක් කර හිටියා මේ බසුඩින් සම්බන්ධයෙන් ඔය ගමේ තිබෙන කුඹුරු අරෝමයට ඉතින් සම්පූර්ණයෙන් ඔය වල්නාශකනේ ඒගොල්ලෝ විකුණුවේ හැඩසන් ඇන්ඩ් ක්‍රොස්ෆීල්ඩ්. එල්ලේ ප්‍රෝග්‍රෑම් එකට මේ අතට අහුවෙච්ච ඒවනේ අරන් එන්නේ. ඉතින් ඇත්තටම මේ කලිනුත් ඒ වැඩේ යට වෙලා තිනවා. අර කවුරු හරි දාලා ගිය දෙමළ තැටියක් අරන් එලා තමයි ගීතේ වාදනය කරේ. ඒකට පොඩ්ඩක් දෝස් මුරයක් ආවා. ඉතින් කියන්න විදිහකුත් නැහනේ. සෙල්ෆෝන්ස් උත් නැහනේ. හැබැයි ප්‍රෝග්‍රෑම් එක ගියාට පස්සේ ඇත්තටම අර මේ ඒක නැගලා ගිහිල්ලා තිබ්බා. අර කියන්නේ දමිළ කුඹුරු කරන අය සහ භෝගවගා කරන අය හොය ඒක අරගන්න පටන් ගන්න තිනවා. හැබැයි ඉතින් සිංහලෙන් කතා කරලා අර දමිළ ගීතේ ගහපුවකින් පොඩි වාසියක් වුණා. ඒක එයාට ඉතින් ආයෙ කිව්වේ නෑ. පස්සේ ඉතින් වේල පහෙන් ගිහලා ආපහු සුපුරුදු පරිදි ඒ වැඩසටහන කරා. ඉතින් ඒ ප්‍රේම්ගේ ස්වභාවය සින්දුවක් කියාගෙන එනවා. හරිම ජීවන සුවඳයි සමහර අවස්ථාවලදී. එම වාඩි වෙලා හැම ඒ කටයුත්ත කරනවා. මොකද අපිට වැදගත් උනේ ප්‍රචාරක ආයතනයේට මේ රස්සාව කිරීම සඳහා. ගැන උනත් රසට කියපු. ඔව්. කටට එන එක තමයි කියන්නේ. හැබැයි ඒව හරිම මේ ඒ මොහොතට හොඳටම ගැලපෙනවා මං හිතන්නේ. ඒ කියන්නේ අපේ වැඩේට සෑහෙන ගැලපුණා. එහෙම තමයි බොහෝලට මේ එන්නෙත් බොහෝම හිමින් මේ හදිස්සි අවස්ථාවල එන්නෙත් අර කොරිඩෝරේ එන්නේ බොහොම හිමින්. බලන් ඉන්නවා මේ ඒ කියන්නේ තප්පර ගානක් මම දන්නේ කොහොමද කියලා. ඔලිවෙට්ටි ටයිප්‍රයිටරේ තමයි ඉස්සර ක්‍රීඩාංශයේ මම සමන්නායකවට යනවා. අර ඔලිවෙට්ටි ටයිප්‍රයිටරේ තමයි ගීත මේ ටයිප් කරන්නේ. හැබැයි මේ අකුරු හොය තමයි ගහන්නේ නේද සෝනේ? දැන් ඔය ප්‍රේමකීර්ති කියන එක ඇත්තටම ඒ කුසලතාවයන් පිළිබඳව ඒ හැකියාවන් පිළිබඳව අදත් ප්‍රශ්නයක් තියෙනවා. මොකද ප්‍රේමකීර්ති ජීවිතේට පොතක් පතක් කියවපු පුද්ගලයෙක් නෙවෙයි. අපි කවදාවත් දැකලා නැහැ පොත් කියවනවා. පොතක් අතේ නැහැ. පොත් ගැන කතා කරන්නෙත් නැහැ. හැබැයි කොහොමද මේ දේවල් කරේ? කොහෙන්ද මේ වාග්මල් ආවයි? කොහොමද මේ සින්දු ලිව්වේ? ඒක හැමදාමත්
අපිට තියෙන ප්‍රශ්නයක් විසඳ ගන්න බැරි ප්‍රශ්නයක්. දැන් මේ ප්‍රශ්න ගැන කියනකොට කොඩි අනිත් පැත්තට මේ පොතෙන් මතු කරනවා තවත් ප්‍රශ්න කිහිපයක්. ජෝතිටත් තිබුණු ප්‍රශ්න. එලා කොඩි මේ කවි ගණනාවක් ලියනවා ජෝතික සින්දු වලින් අහපු ප්‍රශ්න ගැන. නැවත නැවත අපේ මතකයට එකතු කරමු. ඇත්තට මේ කැලුම්ට මතක ඇති මේ මම ඔය ගැන කිව්වා මේ මාල්නී ෆොන්සේකාගේ ෆියුනරල් එක ඉවර වෙලා අපි අර එළියට ඇවිල්ලා SLBC එක ළඟින් අර කැලුම්ගේ වාහනේ නගින්න හදනකොට ಭಾರತಿ වීරසිංහයි මමයි යනකොට ජෝතිපාල ගැන සංවාදයක් ඇති වෙලා මම කිව්වා මෙන්න මෙහෙම වැඩක් මගේ අතින් කාලයකට කලින් ලියවුණා මේ කියලා මම ඒ ටික මම හිතන්නේ කැලුම්ට එව්වා. ඒක ඕක ඇත්තටම මේ මගේ අතින් ලියුණේ අපි ඔය මිත්‍රෝ කීප දෙනෙක් මේ පොඩි කයිවාරුවක මේ ඉන්න අතරේ මේ ඇදිලා ආවේ ඔය ටිකක් සින්දු කීපයක් කියවෙද්දී මේ ඒ සාමාන්‍යයෙන් ඒ කියපු හැම සින්දුවකම තිබ්බේ ප්‍රශ්නයක්. ඔය අඬන්නේ ඇයි සුදු මැණිකේ ඊට පස්සේ අහනවා මොකද අඬන්නේ? ඔව්. පන මේ ඇස් දෙක වාගේ හිටිය දෙන්නට දැන් මොකද වුනේ? ඒත් අහනවා. එහෙම බන්දලෙලවාලා කොයි යන්නේ? කොයි යන්නේ බන්දලෙල? ඇයි ඇයි මේ හිනහෙන්නේ ඇයි පායා නිල් පායා හිනහෙන්නේ නිල් ගුවනේ? කොතැනකදෝ එදා පෙර දින හමු වූයේ. කොහෙදෝ යන්නේ කවුදෝ දන්නේ? ඔබ කවුරුන්ද? ඇස් දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද වුනේ? මේ ගී කාටදයි? එහෙම බලමු. අන්තිමට අහලා මේ ගී කාටදයි කියලා තහනවා. මේක ලෝකේ වෙනස් වුණේ ඇත්තට දෙවියාද? නැත්නම් වෙනස් වුණේ අපි වගේ මිනිසාද? අපගේ පිටම පවරා මේ ගැනවාද? ජෝතිලා සුර ලොවේ දානවා ඇති සාද? මරු අයිඩියා එයි බොන විට මදුපානේ මිතුරා කියයි දැන් ගැලවිල්ලක් නෑනේ. මේ ගැන තව තවත් විමසන්නම උනේ මේ ගී කාටදයි ජෝතිම ඇසුවානේ. ජෝතිපාල පරිච්ඡේදය මේ පටන් ගන්න මම හිතන්නේ මේ සෑහෙන දේවල් ටිකක් තියෙනවා. මම ඔය ජෝති ගැන මම සෑහෙන දේවල් ටිකක් ලිව්වා. පහුගිය කාලෙත් මේ ලිව්වා සහ කිව්වා විවිධ වැඩ සටහන් වලත් කිව්වා මේ සමහර වෙලාවට අර ජෝතිපාල ගැන කියන්න ගිහින් අර ජෝතිපාලගේ අයිතිකාරයෝ ඉන්නේ. ජෝතිපාලට දැන් මරුණට පස්සේ සෑහෙන අයිතිකාරයෝ ටිකක් ඉන්නවනේ. ඒ අයිතිකාරයෝත් එක්ක සෑහෙන මේ අර කොකු දාගත්ත කෙනෙක් මම දැන් අවුරුදු 20ක් විතර තිස්සේ සමහර අර ජෝතිට බැතිබර වෙච්ච අයිතිකාරයෝ ඉන්නවනේ. ඒ අය කැමති නෑ ටිකක් ජෝති ගැන වෙනස් අදහසක් වෙන මේ සාමාන්‍යයෙන් තරුණ පරම්පරාවෙන් එහෙම කියවෙනවට ඒ අය ඉන්නේ ජෝතිට අර මේ ජෝති වටේ වලල්ලක් විදියට අර මුරකාවල් දාගෙන ජෝතිට මේ අලුත් පරම්පරාවට ලං වෙන්න බැරි. එහෙම මං හිතන්නේ සෑහෙන මේ ගෝරි දාගත්ත මේ ඉතිහාසයක් මට තියෙනවා මගේ පත්තර කලාව ඇතුලේ. පස්සේ මේ යම් යම් වාද විවාද ඇති වුණත් මේ ওই මුල කාලේ මේ තාම මිත්‍රෙක් විදියට මේ මගේ මට හම්බ වෙච්ච මේ ආනන්ද පද්මසිරි තමයි ඔය ඒ ගෝරි මාත් එක්ක පැටලුණු මේ ප්‍රධාන චරිතය. ආනන්ද පද්මසිරිත් එයාව අයිති කරගෙන තමයි හිටියේ. ජෝතිපාලගේ අයිතිකාරයන්ගේ එක්කෙනෙක්. ඔයක පැහැදිලිව දන්නවා. අනිත් එක ඔය කියන විදිහට මේ එක ජෝති ගැන කතා කරද්දී සමන්නයේ මේ වර්තමානයේ ගායක ගායිකාවන් අය කරන ගාස්තු පිළිබඳව කියන්නේ මහ විශාල ගාස්තුනේ අපි කියන්නේ 1 මිලියන් වගේ සින්දු 5කට 6කට ගැනීම පිළිබඳව වාද විවාද ගොඩක් තියෙනවානේ. දැන් ඒ අය කරන ගායක ගායිකාවන් දිහා බලපුවාම මට ඇති වෙච්ච ප්‍රශ්නයක් තමයි ජෝතිපාල හිටියනම් අද කීයක් ගෙවන්න ඕනද? ජෝතිපාල හිටියනම් අද කීයක් ගත යුතුද? ඒ කියන්නේ දැන් ඔහු සදාකාල ඉන්නවා මේ සමහර ගායක ගායිකාවන් මේක තමයි හම්බ කරගන්න ඕන කාලේ. අනිවාර්යෙන් අපි ඉවර වෙනවා කියන හැඟීම සමහරුන්ට පැහැදිලිව තියෙන බව මම පෞද්ගලිකව දන්නවා. මේ කාලේ තමයි මේ වර්තමානයේ ඉන්න සමහර ගායක ගායිකාවෝ. ඉතින් ඒගොල්ලෝ බලන්නේ මේ වෙලාවේ කොමාරි මුදලක් හම්බ කරගෙන පැත්තකට ලා මොකද ඒගොල්ලන්ගේ හරියට බැලුවොත් ජෝතිපාලත් එක්ක මේ ජෝතිපාලව අභිභවනය කරන්න පුළුවන්
ගීත මුකුත් නෑ. ඉතින් ඒවා අභිභවනය කියන්නේ අනභිභවනීයයි. ඊට පස්සේ හැබැයි අර ගීත ටික වුන් ගායනා කරලා කොහොම හරි වේදිකාවල ගායනා කරලා හම්බ කරගත්ත දෙයක් තමයි ඒ ගීත ටික අමතක වෙලා යනවා. ජෝතිපාලගේ සින්දු ටික තාම හැම්ම තියෙනවා මතුවටත් තියෙයි. ඒක නිසා මේ ඇත්තටම හිටියානම් හැබැයි එකපාර මම ගණස් වයිසගෙන් යවුවා මේ ප්‍රසිද්ධියේ එච්.ආර්. ජෝතිපාල අද හිටියානම් මේ මොකද හිතෙන්නේ කියලා. එර්නස්ට් අය ගත් කට්ටම කිව්වා මැරිච් එක හොඳයි කියලා. හිටියානම් මේ වගේ සවුත්තු වෙන්න සහ එකත් එක්ක රණ්ඩු කරගන්න එයාට සිද්ධ වෙයි. ඒකෙන්ද ඒ වෙලාවේ මැරිච් ඉඳ තමයි තාම මේ ජීවිතුන් අතර ඉන්නේ කියලා එර්නස්ට් වයිසයි නම් කිව්වා. ඔය ඒක අනිත් පැත්තට ගත්තොත් කලුම් දැන් ජීවතුන් අතර හිටපු අවසාන කාලෙත් ජෝතිට සමාජයේ රසික රසිකාවන්ගෙන් සැලකිල්ල තිබුණට අපේ ජනමාධ්‍යවලින් රූපවාහිනිය හඳුන්වලා දීලා තිබුණේ ගුවන්විදුලියෙන්. රූපවාහිනියෙන් ඒ කාලේ වෙනකොට අන්තිම කාලේ ඔහුට අවශ්‍ය නිසි සැලකිල්ල ලැබුණාද පත්තරවලින්? ඒක හොඳටම පැහැදිලි වෙන උදාහරණයක් තමයි ජෝතිගේ මරණය වෙලාවේ කොළඹ කනත්තේ පිරෙන්න සෙනග ඇවිල්ලා. විශාල ජන ගංගාවක් ජෝති වෙනුවෙන් කනගාටු වෙද්දී අපි මේ සභාවේ ඉන්න මේ ප්‍රේම් දිසානායක සහෝදරයා කර්තෘත්වයේ දරපු මම හිතන්නේ විචිත්‍ර පත්තරයක ආචාර්ය සරත් අමුඩුගම ලිපියක් ලිව්වා බිඳ වැටුණු සංස්කෘතික බලකොටුව කියලා. එකෙන් ඔහු මේ පාපොච්චාරණයක් කරමින් කියනවා මමත් ගුවන්විදුලි සහ ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් වෙලා හිටියා. රූපවාහිනී උපදේශක මණ්ඩලයේ මමත් හිටියා. රූපවාහිනිය හදනකොට ඒකට මම බුද්ධිමය වශයෙන් සම්මාදම් වුණා. නමුත් අපිත් වැරදි තීරණ අරන් තිබුණා. අපි ජෝතිපාලට දොර වහලා තිබුණේ මේ මාධ්‍යවල. ඒක අපිත් කරපු වැරද්දක් කියලා. අපි මේ ප්‍රබුද්ධ කියලා සංගීතයක් හිතාගෙන ගායක ගායිකාවන් ගණනාවක් හිතාගෙන හිටියට සැබෑ රසික ප්‍රසාදය තියෙන්නේ කොතනද කියලා අපිටත් දැනගන්න ලැබෙන්නේ මේ මරණයත් සමග කියලා ඔහු ජෝතිපාල ගැන මෙතෙක් ප්‍රධාන පෙළේ විචාරකයෙක් නොබැලූ ඇසකින් බලලා විචාර ලිපියක් ලිව්වා. ඒ විචාර ලිපිය මොනතරම් මේ සමාජයට ඒ කියන්නේ ඔය ඒ වගේ විචාරක සමාජයට වැදුනද කියනවා නම් රිදුනද කියනවා නම් ලංකාවේ පළවෙනි වතාවට මේ ප්‍රේම් දිසානායක සංස්කරණය කරපු සිනමා පත්තරයකගේ ලිපියක් ගැන ලංකාවේ ජාතික පත්තර සිළුමිණ රිවිරස ජාතික පත්තරවල ඊට විරුද්ධව ලිපි පළ වුණා. මේ සංකල්පයට විරුද්ධව. එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයා පවා සිළුමිණ පත්තරයට ලිපියක් ලිව්වා සවරත් අමුණුගමගේ අදහස ප්‍රතික්ෂේප කරමින්. මම ලංකාවේ පළවෙනි වතාවට එවැනි දෙයක් වුණේ මේ සිනමා පත්තරයකගේ ලිපියකට උත්තර බඳිනවා ලංකාවේ වැඩියෙන්ම අග්නිදිග ආසියාවේ වැඩියෙන්ම විකිණෙන පුවත්පතේ සිළුමිණේ. ඒ ජෝතිපාලගේ මම හිතන්නේ ඒකටත් හේතු වෙන්න ඇති ජෝතිපාලගේ තිබුණු මුල් බැහැගත්තකම අපේ සමාජයට. ඒක තමයි තාමත් මේ මුල් අපිට මේ උදුරන්න බැරි වෙලා තියෙන්නේ. ඒකම සමහරවිට මෙහෙමයි අර ඒ කාලේ මල්පියලි සින්දු පොත් ඔය මර්දානේ ඇත්තටම අපි මේ කෝච්චියෙන් යන්න කලින් එතන තිබිච්ච කඩෙන් මොනවද අලුතෙන් ඇවිල්ලා තියෙන මල්පියලි සින්දු පොත් කියලා අහලා බලනවා. ඔය පිළිබඳව ඒකේ මේ කර්තෘත්වයේ දරුවේ ලයනල් ද සිල්වා මතක ඇති. මේ මංගව තාම තියෙනවා සෑහෙන ප්‍රමාණයක්. ඒ කියන්නේ මල්පියලි 1 2 3. ඒවටත් වෙනම මේ ඡායාරූප ශිල්පී නිටිය ප්‍රේමය දන්නව ඇති. අර මුල් පිටුව සඳහා මේ හොඳ ලස්සන ඡායාරූපයක් ගන්න ඕන. ඒකට හොඳට සැරසිලා මේකප් දාලා කොණ්ඩයක් නැත්තම් කොණ්ඩයක් අරගෙන දාගෙන තමයි මේ ජෝතිපාලයන් ගිහිල්ලා ඒ අර අත්තක් අල්ලගෙන එහෙම ඉන්න පින්තූරේ එහෙම අරගෙන තියෙන්නේ. එතකොට මේ ওই කලා පත්‍රයේ සහ මේ ඒ කාලේ එහෙම සංස්කෘතියක් තිබුණානේ. එතකොට තැටිවල කවර සඳහා මේ ඒක පෙනී සිටීම වෙනම සංස්කෘතියක් බවට පත් වෙලා තිබ්බා. ඉතින් ඒකට මේ මිඩන් මල්ලවරච්චි මම දවසක් අහපුවම එයා මම අහන්න කලින් කීප එකක් තමයි අඩු ගානේ ගීත 100ක්වත් තියෙන්න ඕනේ බං. එතකොට පොතක් මගේම කියලා සින්දු පොතක් දාගත හැකි. ඒ සින්දු පොත ගැනත් ඒගොල්ලන්ගේ මේ දැඩි අවධානයක් තිබුණා. මේ අර ඒගොල්ලන්ගේ මේ ගායන වෘත්තියට අමතරව අනිත් එක තමයි ඒ කාලේ හැම ගායකයෙක්ම ගායිකාවක්ම ගීත ඇල්බම තිබුණේ සමන්න. ඒ ඇල්බමේට අඩු ගානේ ගීත 12ක්වත්
16ක්වත් ඇතුළත් වෙනවා. එතකොට 12ව දැන් නිරංජලක්ක මන් දන්නේ ගීත ඇල්බම් කීයක් කරලා තියෙනවද කියලා. අඩු ගානේ 10ක්වත්. ඔව්. 16ක් කරලා තියෙනවා. එතකොට බලන්න ගීත කොච්චරක්ද කියලා. ඉතින් ඕන සිද්ධියකට ඕන වෙලාවකට ගීතයක් තියෙනවා. දැන් ඇත්තටම වර්තමානයේ ඉන්න මම හිතනවා දරුවන්ට යම්කිසි උපදේශක් මේ පොත මේක කියවුවන් පස්සේ අපිටත් අපි ගැනත් කවදා හරි ලියන්න කියලා බැලුවම ඇත්තටම ගීත නැහැ. ගීත 7යි 8යි තියෙන්නේ. මොකද දැන් මේ නූතන මාධ්‍යත් එක්ක ඒගොල්ලන්ට ඒ කාලේ ගීත ඇල්බම් තිබිච්ච ඉඳන් මතර ජෝතිපාලට තිබිච්ච ඇල්බම් සංඛ්‍යාව තාමත් එනවා. තාමත් විවිධ ඒවයි මේ ශබ්ද ශානර වලින් අලුතෙන් නාද නිර්මාණය කළා තාමත් ඉතින් පිට වෙනවා. ඉතින් ඕක තමයි තත්ත්වය. කොඩි මේ කවි පොතේ කාලය පදනම් කරගෙන කවි පන්ති 3ක් නිර්මාණය කරලා තියෙනවා. මම කලින් සඳහන් කළා වගේ මේ මසුරන් 80 ආදරණීය 90 ඊට පස්සේ 2000 හැඩකාර 2000 මම හිතන්නේ මේ වකවානු ගැන කතා කරොත් හොඳයි කොඩි. මේ අපි මසුරන් 80ෙන් පටන් ගමු. ඇයි 80ට මසුරන් කියන්නේ? ඔය කවි පන්තියේ තියෙන්නේ ටිකක් අර මේ අපි කියන්නේ අර මේ අන්ඩර්රේටඩ් ගායකයෝ ගැන තාම ඉහළ ජනප්‍රියත්වයේ හිටි අය නෙවෙයි සහ මේ හැබැයි කවදාවත් අපේ අර මේ හදවතේ බැහැරවමු ගායකයොත් නෙවෙයි ඒ අය. ගොඩක් වෙලාවට මේ සාමාන්‍යයෙන් අර ගුවන්විදුලියෙන් ඒ දවස්වල අපි අහපු සහ මේ ඊටාම මේ මිහිරි සින්දු ගායපු සහ මේ අර පබ්ලිසිටි අර ඒ දේවල් පසුපස හඹා නොගිය විශේෂයෙන්ම ඔය මේ ඕකේ තියෙනවා ගොඩක් ඔය දයාරත්න පෙරේරා නිමල් ගුණසේකර අර එහෙම ඔන්න ඔය වගේ ගායකයෝ තිලකසිරි රත්නායක ඔන්න ඔය වගේ සෑහෙන ගායකයෝ ගොන්නක් අන්න එහෙම ගායකයෝ මේ පිරිසක් ගැන තමයි මට නිකන් අපි ආය කියන්නේ රැන්ඩම් එහෙම මම හිතුණු වෙලාවට සමහර ඒවා ලියවුනේ සමහර ගායක ගායිකාවෝ ගැන ඇත්තටම මේ මම ටිකක් හෙව්වා සහ මට හොයන්න හම්බුණා මං පත්තරවලට ආවට පස්සේ ඔය ගොඩක් ගායක ගායිකාවෝ එක්ක ටිකක් ළඟ ඇසුරක් පවත්වන්න හම්බුණා. අන්න ඒ වෙලාවල් වලදී මේ ඇතිවෙච්ච කතා බහ සහ ඔවුන් දක්වපු අදහස් මට මේ ළඟදිත් අපි මේ යන්න හම්බුණා ඔය කුලියාපිටිය පැත්තේ ටිකක් කොළමින් ඈතට වෙලා තමන්ගේ පාඩුවේ සින්දුවක් කියාගෙන එහෙම ඉන්න මේ තිලකසිරි රත්නායකලා ගෙදර මගේ යාළුවෝ දෙතුන් දෙනෙක් එක්ක මේ ඒ අය ගැන ටිකක් කතා විපරම් කරලා බැලුවම මේ එයාට තිබුණේ ඇත්තටම අර අනිත් කෙනා අභිභවා යන එහෙම තරගයක් හෝ එහෙම එකක් නෙවෙයි ඒ කාලේ මේ එකට එකතු වෙලා ගැන්සි ගහලා සින්දු හදලා ස්ටේජ් වල සින්දු කියන්නේ එකට ගිහිල්ලා එහෙම තිබුණු අතීතයක් නේ. අන්න ඒ වගේ එහෙම පිරිසක් ගැන තමයි ඔය වැඩිපුර ඕකේ ලියුනේ. ඕකේ නෑ අර මං හිතන්නේ සාමාන්‍යයෙන් අර අපි කියන්නේ අර සම්භාව්‍ය ස්වභාවිත කියලා දැන් ඔය ගොඩාක් ඔය මේ ලේබල් ගහලා තියෙන අර දැන් තියෙනවානේ සෑහෙන මේ ස්වභාවිත ගීත විචාරක වැඩත් සෑහෙන අන්න ඒවයි ඔය නම නිතරම වර්ණගෙන ගායකයෝ නෑ ඕකේ. මගේ ටිකක් ඔය තියෙන්නේ අර විද්වත් විචාරක මේ මේසවලින් ටිකක් බිමට වැටුණු ගායකයෝ. හැරදා ගම සිදාදිය වෙත ගිය නෑනේ විහිදා නිල්නුවන් ඔහු දෙස බැලු නෝනේ. නොමගහි නොයන් පුත කිව් ඔහු අද නෑනේ බිල්බර්ට් ඇන්තනිට අප්පුඩියක් ඕනේ. අප්පුඩියක් නෑනේ. අප්පුඩියක් ඕනේ නේ. අනිත් එක ගීත විචාර කියන කටයුත්ත ගැන මට කතා කරන්න විදියක් නැහැ. මගේ රස්සාව නැති වෙන වැඩක් ඒක. ඒක මේ එතකොට මේ තව මේ හොඳ ඉමක් එහෙම නැත්නම් මේ අර එලිවැටේ මේ යොදන් නැති මේ අවසානයක් මේ කවි පේලි තියෙනවා. මේ කවි හතරේ පේලි හතරේ ගී ගායනය පිණිසම මිහිලිය වෙත එව් සිරුරේ උසට වැඩි උසකින් තම නම තිව් අමකර කුරවි සරයෙන් හොඳ ගී කිව් කොල්ලා ප්‍රේම රත්නයි මුලකුර W වෙන පැත්තකට අරන් ගිහලා තියෙනවා. ඔය W ප්‍රේමරත්න ගැන කියද්දි මට මතක් වෙච්ච එක සිද්ධියක් ඒක සැරයක්ම ඔය
එල්ෆින්ස්ටන් එකේ තිබුණ ජෝති සැමරුමක් ජෝතිපාලගේ සැමරුමක් මේ ඒකෙදි ඔය ගොඩක් ඔය ඒ ජෝතිත් එක්ක ළඟින් හිටපු ගායක ගායිකාව සහ ජෝතිට පස්සේ පරම්පරාවේ ගායක ගායිකාව ගොඩක් ඇවිල්ලා මේ උපහාර මේ ප්‍රසංග කිව්වා. කැලුම් මතකද? කැලුම් ඒ වගේ වැඩවල ගොඩක් ඉස්සර හිටියා. මේ එක සැරයක් ඔය වැඩේදී මේ මමත් ගියා ඒ වැඩේට බලන්න. මම යනකොටම වගේ මට එළියේදී හම්බුණා මේ සතිෂ් පෙරේරා. සතිෂ් පෙරේරා මාව ඇදගෙන අර එල්ෆින්ස්ටන් එකේ පිටිපස්සට ගියා. එතන හිටියා ප්‍රියංකර පෙරේරා, W ප්‍රේමරත්න, සතිෂ් ඔය සෙට් එකක්. සතිෂ් පෙරේරා ඉතින් දුමක් එහෙම පත්තු කරගෙන අයියක් ගහන්න සෙට් වෙලා මේ මොන විදිහේ දුමක්ද? දුමක් මොන විදිහේ දුමක්? මොන විදිහේද? මේ ඔයා බබා මේ ඒ කියන්නේ මම නෙමෙයි මේගොල්ලෝ ඔක්කොම බබ්බුද? මේ ඒ කියන්නේ අර පෙරහැරවල යන මට්ටමේ නික පන්දම් වගේ එකක්. ඔව් හරි. මේ කොමාරි W ප්‍රේමරත්නගේ තවුව මේ දුමක් දානවද කියලා. කවුද එහෙම ඇහුවේ? ප්‍රියංකර පෙරේරා. ඔව්. ඒ වෙලාවේ කිව්වා මේ බෑ මචං මං ඊළඟට සිං කරන්නේ මං දැන් ඔය ඇතුලේ යනවා ලලිත් පොන්නා පෙරුම. ඊළඟට වේටිං ඉන්නේ මම මේ අපි මේ පැංචෝ වගේ වුණාට 6-4 මිනිහෙක්ගේ සින්දුක් කියන්න ඕන මේ උගුර අප්සෙට් කරන්න බෑ කියලා. මං කියන්නේ හැදුවේ අර ඒ අය ජෝතිට තිබ්බ ආදරේ. හැබැයි ඔහු කියපු එකක් තමයි මේ මම වැඩි කාලයක තමයි ගීත කියන්න ආවේ කියන හැකියි. ප්‍රේමරත්නයගේ. ඒ කියන්නේ මගේ හා සමාන ස්වරයක් තියෙන ඒ වගේ ආඛ්‍යානයක් තියෙන මේ HR ජෝතිපාල මිල්ටන් පෙරේරා. ඔය දෙන්නට තමයි යාගේ ඒ කියන්නේ අභියෝගය මේ එල්ලවෙනවා නම් එල්ලවෙන්න තිබුණේ. ඒ දෙන්නව භාවිත කරන නිසා හම්බෙන් තමයි ඔහුව මේ ඔය සහනේ වගේ චිත්‍රපටි වලට භාවිත කරගත්තේ කියන එක යා කිව්වා. ඒගොල්ලෝ හිටපු හින්දා තමයි යාට ඉස්මතු වෙන්න අවස්ථාවක් ලැබුණේ නැත්තේ කියලා යා කිව්වා. තව යම් යම් කරුණු කිව්වා ඒවා මෙතන කියන්න බෑ. නමුත් ඒ කියන්නේ ඔහුගේ මතය අනුව සමහරු ඔවුන් දෙදෙනාට ජෝති මිල්ටන් හිටපු නිසා ඔහුට එන්නට තිබිච්ච පාර හරස් කරගෙන හිටියා කියන හැඟීම තමයි ඔහු ඒ කියන්නේ නොකිය කිව්වේ. ඉතින් එහෙම වෙන්නත් ඇති නොවෙන්නත් ඇති. මං හිතන්නේ මෙතන මේ ජෝති ගැන අපි සාමාන්‍ය මට වඩා සෑහෙන කතා කරන්න අයිතියක් තියෙන ගොඩක් දෙනෙක් මම දකිනවා මේ ඔඩියන්ස් එකේ සරද්දි අල්විස් වගේ කෙනෙක්ගෙන් ඇහුවොත් ජෝති ගැන මං හිතන්නේ මේ පැය ගාණක් කතා කරයි. මං හිතන්නේ ජෝති සිංහල සිනමාවේ සෑහෙන වැඩ කරත් මං හිතන්නේ සමානයට පාත්‍ර වෙන්නේ සරත් අයියාගේ වැඩකින්. ඔව් ඒක මතක් කරේ සරත් අයියා ඇවිල්ලා ඉන්නවා. thank you. ඔව් අවසානයේ. ඉතින් ඊළඟට සමන්නේ ඔව් දැන් මේ 80 90 සහ 2000 ගැන මේ හැම මේ අපේ ජනකවියගේ මේ කවි වලින් මේ දැන් මේ ගායක ගායිකාවන් ගැන කියන කවිවලදී ඒ ගායක ගායිකාවන්ගේ යම් යම් චරිත ලක්ෂණත් ඊටාම සීරුවට මේ උලුප්පලා පෙන්නනවා. සමහර විට මේ නිකන් පොඩි වටෙන් යන ගමන් පොඩි නිකන් ටොක්ක්ක් වගේකුත් අනින්න වෙලාවල් තියෙනවා. මම මේ මිනිහත් හඬින් ඉන්නේ මුල් පෙළේය. නැත්තේ කිසිම දෙයකට කලබලේය. දන්නෝ දනිති ඔහු නිතරම ඩිලේය. එක් පෙති මලට පෙම් කළ ඔහු බුලේය. ඒක න සම්පූර්ණ ඇත්ත. ඒක පෙත්‍රින බොහෝ දෙනෙක් මන් දන්නේ බුලේ ඉන්නවද කියලා. නෑ නෑ පරක් වෙලා ඉන්නේ. පරක් වෙලා. හැබැයි අයි අවස්ථාවක් දුන්නොත් සෑහෙන වෙලාවක් එන්නේ. එයාගේ ටෙලිෆෝන් කෝල් එකක් ආවොත් අනිත් වැඩ මොනක්වත් නැද්ද කියලා තමයි බලන්නේ. ඒ කියන්නේ ඒක මේ එයාගේ වරදක් නෙමෙයි හැටි. මගේ ගමේ මිත්‍රයා අපි මේ ඇත්තටම ඔය නිසාම අපි බුලේගොඩ කියන්නේ බුලේගොඩ නෙවෙයි ඩිලේගොඩ කියන්නේ. ඩිලේගොඩ මේ ඇත්තටම මුලින් අරලිය පත්තරේ අපි වැඩ කරන කාලේ එයත් මේ වැඩ කරා. එයා තමයි ඔය මේ මට මතක කාත් එක්ක හරි සංවාදයක් කළා මුළු ඒ කියන්නේ තනි පිටුවක් සම්පූර්ණව කරුණාරත්න දියුල්ගණිය ගැන පළමු ආටිකල් එක ලියලා තියෙන්නේ බුලේ.
ඊට පස්සේ රූක චන්ද්‍රලේඛ ගැන සත්සර පත්තරේට මේ සම්පූර්ණ මැදපිටුවක් කරෙත් ආනන්ද පද්මසිරිගේ ආරාධනෙන් මං හිතන්නේ බුලේ. ඉතින් එතකොට මේ ඊට පස්සේ තමයි යා ගායකයෙක් බවට පරිවර්තනය වෙන්නේ. හැබැයි ගායකයා වෙන්න තමයි වටෙන් ආවේ. යාර කියලා කොහොම හරි ඇවිල්ලා එක තැනකදී ගොඩ වෙනවා ෆීල්ඩ් එකට. දැන් නම් ඊට පස්සේ ගුණසේන සමාගමේ වැඩ කරා සෑහන. සමාගමේ වැඩ කරද්දී මටත් ගොඩක් වෙලාවට හම්බෙලා තියෙනවා. මම අර 2000 කාලේ වගේ මේ කොළඹ ආවට පස්සේ මම විතර ගුණසේනකේදී හම්බුණා. ඒ කාලේ අර අපිට එහෙම අර ජංගම දුරකථන නෑ. අර බොක්ස් වලට කාසි දාලා තමයි කතා කරලා කන්ටැක්ට් එක හදාගන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේ බුලේට කතා කරාම අර ගුණසේනකේ නම්බරේට මේ බුලේ අරන් හෙලෝ කියනකොට අපේ කාසිය රුපියල් 20ක් විතර කැපුණා. එච්චර ප්‍රමාද. හැබැයි යට කිසි ගාණක් නැහැ. මේකයි තියෙන වැඩි. ඔව්. දැන් ඒ වගේම තවත් අවස්ථාවක් සහ මේ කවියක් මම මේ උපුටා දක්වන්න කැමතියි. මේ අර අපේ 2000 කවි, හැඩකාර 2000 කවි අතරින් 2000 තුලදී සන්තුෂා භාතියට young audience clap කෙරුවත් ප්‍රීතියට. සමහරු කැමති නෑ මේ ගී જાතියට. තව අය ගියා මුන් එක්කන් නීතියට. මෙතන සිද්ධි මතක ඇති සභාවේ ඉන්න අයට භාතිය සන්තුෂ්ගේ ගී පිළිබඳව කොපිරයිට් ප්‍රශ්නයක් උඩ අපේ නඩු මගට බහින්ද සිද්ධ වෙච්ච කාරණා. ඉතින් ඒවා මේ අපිට අතීතයත් මතක් කරලා දීලා, ඒ චරිතත් මතක් කරලා දීලා අපේ ජන කවියා ඊටාම රසට මේ පොතේ මේ කවි ගොතනවා. ඔව්. ඒහා සමානම නෙමෙයි අතරම මේක නම් ලිව්වොත් පොත පිරෙයි අපි හැමුණුණු හරිය. සිහි වෙනකොටත් මේ මට ලාවට වෙරිය. අමතක කරන්නට මූ කොහොමත් බැරිය. මේ සින්ඩරෙල්ලාට ගී ගැයු කිත්සිරිය. සිරි එක මට වඩා මම හිතන්නේ කැලුමට තියෙනවා අතීතයක්. මම ඒක ගැනත් ලියලත් ඇති. අනිවාර්යෙන්. ඒ කියන්නේ කිත්සිරි ඔබ කියන්නේ අර හින්දි ගීත වලට හින්දි ගීත 12කට සිංහලෙන් ලිව්වා. ඉතින් ඒකටනේ ඒවා මට මොකද්ද වදන් වේදා කියලා නමක් මට බැලුවා. අතරම අපේ පරම්පරාවේ සෑහෙන දෙනෙක්ගේ මේ මිත්‍රයෙක් තමයි කිත්සිරි. දැන් ලංකාවේ නෑ. සාමාන්‍යයෙන් ඔය ඉස්සර ඔය පැලවත්තේ ස්ටුඩියෝ එක ආශ්‍රිතව මං හිතන්නේ සෑහෙන මිතුරු සමාජයක් තිබුණා කිත්සිරි වටා බැඳුණු. ඔය නදීක ලෙලුම් ඒ කියන්නේ පටිගත කිරීම අහවර වුණායින් පස්සේ තමයි ඒක සම්පූර්ණයෙන් ඒ ස්ටුඩියෝ එක අවශ්‍ය වෙන්නේ. ඒක ඉවර වෙන්නේ ඒ රෙකෝඩින් අහලා ඊට පස්සේ පාන්දර 2ට 3ට තමයි. ඉතින් ඒකත් විශේෂ දෙයක්. ඊට පස්සේ උපේක ඇවිල්ලා පොඩි මේ නැටුමක් නටලා තමයි ඉවර වෙන්නේ. උපේක කොහොමද නැටුම් ශිල්පිනියනේ. ඒක නිසා. මේ කවි පොතේ දැන් ඔය 80 90 2000 දශක වගේම අපේ මම කලිනුත් කිව්වා මේ ගායක ගායිකාවන් ගැනත් වෙන වෙනම කවි ලියලා තියෙනවා කියලා. චන්ද්‍රලේඛා, ෆ්‍රෙඩී, මිල්ටන් පෙරේරා, නිමල් ගුණසේකර, ලක්ෂ්මන් විජේසේකර, ඉන්ද්‍රානි පෙරේරා, චන්දන ලියනාරච්චි, පුන්සිරි සොයිසා, එතකොට ජෝතිපාල, ප්‍රින්ස්, අතුලාශ්‍රී, මර්වින් පෙරේරා. එකම විශේෂත්වය තියෙන්නේ මේ මර්වින් ගැන තමයි කවි දෙකක් තියෙන්නේ. මේ පොතේ කවි පන්ති දෙකක් වෙන් වෙලා තියෙන පුද්ගලයන් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් මර්වින් පෙරේරා, අනිත් එක්කෙනා තමයි කොඩිගේ තාත්තා. දැන් මේ මර්වින් පෙරේරාට මොකද කවි පන්ති දෙකක්? මර්වින් පෙරේරා බාර සාමාන්‍යයෙන් මර්වින් පෙරේරාගේ සින්දු ගැන වෙනම මට ලියවෙච්ච එකක් සහ මේ මර්වින් පෙරේරාත් එක්ක මේ අර සාමාන්‍යයෙන් කියන්නේ අර මර්වින් අයගේ භාෂාවෙම කියනම් පොඩි අර ආතල් මේ කතාවක් තියෙනවා, රස කතාවක් තියෙනවා. ඒක තමයි මම ඔය පොඩි එකක් ස්ටෝරිය පොඩි කතාවක් පොඩි එකක් තමයි තියෙන්නේ. ඒක පොත බැලුවත් මං හිතන්නේ දැනගන්න පුළුවන්. මම මේක කලිනුත් ගොඩක් තැන්වල මේක කියලාත් තියෙනවා. එක සැරයක් මේ ඔය මම ඉරුදින පත්‍රයේ වැඩ කරද්දි මේ දවසක් හදිසියෙන් මම වින්නයට කතා කරලා මේ ඉන්ටර්විව් එකක් කරගන්න ඕන කියලා කතා කරා. මේ බ්‍රහස්පතින්ද වගේ දවසක ටිකක් පත්‍රයේ ටිකක් කාර්යබහුල දවසක. එතකොට කිව්වා මේ කොල්ලෝ මම අද නම් ඉන්නේ මහරගම ගෙදර ටිකක් එහෙම නිදහසේ ඔය බර ඉන්ටර්වයුව කරන මූඩ් එකක් නම් නැහැ.
නිකන් කයියක් ගහන්න ඕන නම් හවසට වරෙන් කියලා. මට ඊට කලින් මගේ අපේ මිත්‍රයෙක් එක්ක එහෙම හම්බ වෙලා තිනවා මහරගම ගෙදරදීම ඉන්න. එයා එහෙම හරීම මේ රසවන්තයෙක්. මම කිව්වට පස්සේ කැලුම් අර බස් එකේ කතන්දර ඔක්කොම ටික ඔයා කියන්න. මේ එදා ඊට පස්සේ මේ මං කිව්වා එහෙනම් මේ හදිසියට මට දැන් නම් මේ අද ෂුවර් නෑ එහෙනම් මට එක මේ සින්දුවක් ගැන පොඩි අදහසක් කියන්න මම ඒක මේ පොඩි වැඩකට පාවිච්චි කරන්නම් කියලා. ඉතින් අහුවා මොකද්ද ඕන කියලා. මං විස්තර අහන්න හිටියේ මේ මාසන සහ සින්දුව ගැන. මම විනය ඔක්කොම විස්තරේ කියලා කින්ද මන්ද සින්දුවේ අදහස් ඔක්කොම කියලා මේ අන්තිමට අහුවා මේ මල්ලි උඹ බැඳලාද කියලා. මං කිව්වා මේ තාම නෑ අයියේ කියලා. එතකොට මං ඇත්තටම බැඳලා නෑ. 2000 මං හිතන්නේ ඔය ඇත්තටම බැඳලා නැහැ කිව්වේ. ඇත්තටම බැඳලා නෑ. ඒ කියන්නේ මට හිතිච්ච එක සමහරවිට ඒවට ඔන්න ඕක තමයි මේ දෙන්නගේ දෙපැත්ත ඉඳන් මට මේ වැඩේ කරන්න ගියාම මේ මම දමිදරත් කිව්වා මේ දෙන්නත් එක්ක කරන්න ගියොත් වැඩේ ටිකක් මං අමාරු වෙනවා වගේ. කොහොම හරි මේ ඊට පස්සේ මේ අමාරු වෙන්නකන අමාරු වෙන්නේ නැහැ නේ පිරිමියෙක්. අමාරු වෙන්නේ ගෑණි. දැන් මන් දන්නේ කොහොමද කියලා. කියන්නේ ඔය ඊට පස්සේ මේ මවින් අය ඇහුවා මේ මං කිව්වම තාම නෑ කියලා මේ මවින් අය කිව්වා මේ උඹ කසාද බැඳපු දවසක මේ හනිමුන් දවසේ රෑ මේක අහපන් සින්දුවේ මේ මං කියපු තේරුමට වඩා ටිකක් උඹට තේරෙයි කියලා. කොහොම හරි මේ ඇත්තටම අපි හනිමුන් දවසේ රෑ මේ සින්දුව ඇහුවා. මේ සින්දුව සහ තවත් සින්දු ගොඩක් ඇහුවා. අවාසනාවට මේ අර හවස එන්න කියපු ගබන මවින් පෙර හම්බ වෙන්න එහෙම කයියක් ගහන්න එහෙම සෙට් වෙන්න ඇත්තටම යන්න බැරුණා. ඊට මාසෙකට විතර පස්සේ තමයි මවින් අය මේ අපෙන් සමුගත්තේ. සින්දුව තේරුණා 2007. ඔව් සින්දුවේ ඇත්තටම මවින් අය කිව්වට වඩා දෙයක් තේරුණා. මේකේ සමහරවිට තියෙන්නේ මේ එක සිද්ධියක් මම ඔබට කියන්නම්. මේ අමල් පෙරේරාට වෙච්ච සිද්ධියක්. අමල් ගැන ඉතින් අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය නැහැ නේ. එයා මේ සාමාන්‍යයෙන් වාහන එළවන එක නවත්තලා එයා ඩ්‍රයිවර් කෙනෙක් ගත්තා. ඉතින් මං කියන්නේ ඌ ඊට එහා කියලා. මේ කොමරි ওই ගාල්ල පැත්තේ සංදර්ශනයකට ගිහිලා එද්දී රාත්‍රියේ අමල් ප්‍රියදුරසුන් එහා පැත්තේ නිින්දක් දාගෙන එන අතරේ අමල්ට එන ක්‍රීස් කාලා සද්දයක්. හයිවේ එකේ වැටේ ඇතිල්ලීගෙන යනවා. නවත්තපන් කියලා කිව්වම ඇත්තටම ප්‍රියදුරත් අඩ නිින්දේ. ලයිට් ඔක්කොම ඔෆ් කරපන් ඩබල් ලයිට්ස් දාලා ගියා. ඉතින් කට්ට කරවලයි ඒ නැවතිච්ච ගමන් රේඩියෝ එකේ සින්දුවක් යනවා. හතරක තනි වී නුඹ යන අයුරු පෙනිපෙනී හිමසෙල මැද හිටියත් මහද ගිනි ගනි. බලනකොට මේ මර්වින් අයියාගේ සින්දුවක් තමයි යන්නේ. බලපන් කොහේද හරි ඉඳන් අපේ තාත්තත් මේක බලන් ඉඳලා. වගේ එකක්. ඒ කියන්නේ මම තනි නෑ කියන හැඟීමක් ඒකේ එනවා. මර්වින් අයියාගේ බස් එකේදීත් ඔව් දැන් මොකද මේ කැලුම්ට අත්දැකීම් තියෙනවා මර්වින් එක්ක මේ පයාගල. ඔව්. මෙයාත් ඒ පැත්තේ තමයි. ඔව්. දෙන්නම් බස් එකේ යන්නේ. එක බස් එකේ රෑ බස් එකේ යන්නේ. ඔය රෑ බස් වල අපිත් එක්ක ඒ කාලේ ඔය ඉඳලා යන දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් සෝමසිරි දෙහිපිටිය. එයා මේ අපි ගුවන්විදුලි සංස්ථාව ළඟ තියෙන මේ අල්ලපුවත් තිබුණා මේ PWD එකේ බාර් එකක්. ඕකේ තමයි හැන්දෑව ගත කරන සමහර දවස්වල. එතෙල්ලා බම්බල පිටියට අපි පයින් එනවා. එන ගමන් තුම්මුල්ලේ ඉන්නවා හාබර් බස් එකේ එනකන්. හාබර් බස් එකේ සෝමේව නග්ගලා බම්බල පිටියට යනවා. බම්බල පිටියට ගිහිල්ලා කැලුම්මයි මවින්වයි පයාගලේ පැත්තට යන ගාලු බස් එක නගනවා. මමයි ජයසිරි අර රෑ කඩේකින් කාලා ගෙවල් වලට යනවා. හරියට. කොහොම චර්යාවක් තිබුණා. කොහොම චර්යාවක් තිබුණා. මේ ඒ කියන්නේ ඈත ඉඳන් කොන්දොස්තර දන්නේ නැති කෙනෙක් නම් අහනවා කොහටද කියලා. ඒ කියන්නේ අනිත් පැත්ත ටිකට් නේද? මවින් නෑ ගත් කරගෙන පයියගල පයියගලට කියලා කියපු ගමන් මුළු බස් එකම නිශ්ශබ්දයි. කිසි කතාවක් නැහැ. මේකේ මෙයා ඒක ලියලා තියෙනවා. ඇත්තටම මේ එයාගේ මේ සෙයියාවෙන්ම සිටිනා තැන නැතපාලු දයියා තමයි ගීරස අමතක නෑලු. අයියා සිහිව එන්නේ නිතෙතින් යාලු. පයියා ගලින් යන විට පාරෙහි ගාලු. මම නැල ගෙදර දැක්කොත් ඉතින් අනිවාර්යෙන් ඒ පැත්ත බලාගෙන තමයි යන්නේ. මල් කියනවා ඔයිට වඩා වෙන ටෝන් එකකින්. ඔව්. මේ කිසිම හේතුවක් නැතුව ප්‍රසංගයේ මේ කියන්නේ දැන් ස්ටේජ් එකට නැගලා සමන්නයි මම වෙන මොකක් හරි මට දැනීමක් හරි මොකක් හරි කියන්න තිබුණොත් මම ඒක කියාගෙන
ගිහිල්ලා ඉවරනකොට එයා ස්ටේජ් එකේ නිකන් හිටියොත් එයා කියනවා මගේ ගම පයියගල. ඉවුව ගමන් ඉතින් මුළු ඔක්කොම hina වෙන අර දැන්නීම මතකත් නැහැ මුකුත් නැහැ. ඒකම එයා මේ අර දෙපිට කැපෙන වචන කියනවා මම මෙතන කිව්වට කමන්නේ. මට කියන්නේ කැලුම් කළ ඇරියා. ඊට පස්සේ මම දවසක් පේරාදෙනිය ප්‍රසංගයේදී මම කිව්වා කරුණාකරලා මේ ඔය පුටුව අරන් වාඩි වෙන්න කියලා. වාඩි වෙන්න මේ පුටුව දුකක් වෙයිද දන්නේ නැහැ කිව්වා. ඒ ෂණෙන් මේ පද පෙරලන්න දක්ෂයි. මම හිතන්නේ කැලුම් අර බස් එකේම අර සින්දු ලියපු එහෙම කතා ගොඩක් මට කියලා තියෙනවා. උඹ විනය එක්ක. එක එක්කනට හදන සින්දු හෙට සරලගී වලට දෙන්න ඕන නම් එයා හැබැයි එයාගේ මොකක් හරි සරලගී වැඩසටහනක සමන්නේ මේ ප්‍රේමය වචන ටිකක් ලියලා දීලා ඒක ඔය මේ උමතු නොවන්නට පෙරදන යන්නට විදිය යුතුය ආදරයේ ඔබේ කඳුළු සලන්නට සිනහ සලන්නට පිදිය යුතුයි ජීවිතයේ ඔබේ. ඔබේ මේ අර මේ දොරේ පිටිපස්සේ සීට් එකේ ඉඳගෙන මොකද අපි ටිකක් ඉස්සරහට යන්න බයයි මේ ජීවන සුවඳ ඉස්සරහ කට්ටියට දැනෙන නිසා යටක් ගල නැගපු ගමන් අර අයිනේ කොනේ තමයි වාඩි වෙන්නේ. ඉතින් මං නම් ඔය මේ එයා වගේ ටිකක් ලොකුවට ඒ කාලේ මගේ මම හිතන්නේ බොක්ක ලොකු නෑ. දැන් තමයි ඔව් ඒක දැන් සමන්නේ දන්නවා සමන්නේගේ මේ සාමාන්‍යයෙන් බ්ලූම්ෆීල්ඩ් එකෙන් තමයි ඒක පටන් ගත්තේ. මේ ඒ කාලේ එතකොට මේ එයා ඉතින් ඉතින් අතරම මට මතකයි තව ගීතයක් හැදුවා නන්දා මාලිනියට වගේ මට මතක. ඒ කියන්නේ එන ඇනවුම් අනුව තමයි ඊට පස්සේ අර සුසිල් අමරසිංහ ඔය මෙදිහත් වෙලා අපේ මේ පැංචා ඉන්නේ විජිත ට්‍රේඩ් සෙන්ටර්. එයා ගාවට ගිහලා ඔය සින්දු ටික කරා මමත් ඇත්තට මේ අවස්ථාවේ ගිහිල්ලා හිටියා. ඉතින් ඉස්සරහ රෙකෝඩින් බලන්න තියෙනවනේ පුදුම මේ අහවල් එකේ අමාරුවක්. ඉතින් ඒකින්ද ගින් බලන් ඉන්නව මොකද වෙන්නේ කියලා. ඒ කාලේ ඉතින් අපි හුඟක් තරුණ නිසා. ඉතින් ඒ වගේ ගොඩක් කතා තියෙනක කියන්න පෞද්ගලිකව හම්බෙලා අපි කතා කරමු. ඇත්තටම මේක පොඩි නිකන් අර විද්වත් සංවාද සාකච්ඡා බලාපොරොත්තුෙන් ආවනම් කවුරු හරි එහෙම ටිකක් හිතරි දෙයිද මන්ද මේක වෙන නිකන් පොඩි හිතර ඉදුණා නම් ඉතින් සමා වෙන්න නේ. මේ ඕන්නම් තරහ වෙන්න පස්සේ අඩු වෙන්න බැරි. මම දැන් මේ සමනයයි කැලුමයි දෙන්නම මම මැදින් තියාගෙන ප්‍රශ්න අහපු නිසා මේ දෙන්නගේම රසාවත් ටීවී එකේ රේඩියෝ එකේම ප්‍රශ්න අහන නිසා දැන් මං හිතුවා දෙන්නගේම පොඩි ප්‍රශ්නයක් අහන්න මේ මතකද මේ පළවෙනි සින්දුව කෙනෙකුට ගීත රචකයෙකුට සාමාන්‍යයෙන් තාම වැදගත් එකක් නේ පළවෙනි සින්දුව මට නම් ඒක සැහෙන වැදගත් මම ඒකයි කියන්න හදන්නේ. සමන්නයට මතකද සහ මේ කවුද ඒක කිව්වේ? පළවෙනි සින්දු කියලා මම ළමා පිටියේ සින්දුව වගේ ලිව්වා. ඒක නිසා ඉතින් මගේ පළවෙනි සින්දුව ඒ වෙලේ පටිගත වුණා. ඒක එහෙම නැති වෙලා ගියා. පස්සේ අර වගේ ෆ්‍රෙඩිගේ වගේ වැඩක් තමයි මගේ දෙක තුන තමයි ආවේ එළිය. සමනයි හොඳ ගීතයක් තියෙනවා මම මගේ එහෙම මේ මතකයේ තියෙන ගීත අතරතුරින් පටිගත වෙලා මේ ඉතුරු වෙච්ච ගීත අතරතුරින් තියෙන මම හිතන්නේ පළවෙනි එක කවුරුන් දුන්නු මගේ සුනිල් එදිරිසිංහ රෝහණ වීරසිංහ සහෝදරයා සංගීතවත් කරපු ඒ සුනිල් රෝහණ සුසංයෝගය ඇති වුණේ ඒ ගීතයෙන් තමයි පළවෙනි වතාවට. හැබැයි ඒ ගීත රචකයා සංගීත රචකයා තෝරගත්තේ ගුණදාස කපුගේ. එයා නිෂ්පාදනය කරපු වැඩසටහනකට ඒ ගීතය කරේ. ඒතකොට කපුගේ තමයි තීරණය කරේ මේකේ මේ මියුසික් රෝහණට දෙන්න ඕනේ මේ ගායනා කරන්න සුනිල්ට දෙන්න ඕනේ කියන කතාව. අතුගල්පුර ගීතය මට තාම මතකයි. ක්‍රේෂන් ආනන්ද පස්සේ මාල්ලි බුලත් සිංහල. හැබැයි මම හිතන්නේ ඉස්සර ස්පූල් ටේප්ස් වල තමයි අපි ක්‍රීඩා සංග්‍රහයට ගෙනල්ලා මේ ඒ ගීතේ වාදනය කරේ. එඩ්වඩ් ජයකොඩි ගායනා කරපු සඳ බොඳුවි කියන දාරක කුමාරිකා. ඒක දැන් හොයාගන්න පුළුවන්. දැන් මම හිතන්නේ මගේ ගීත ගැන ඕනේ නැහැ අපි. නෑ ඒක කෝ මේ වැඩේට බහිමු දැන්. ඒක කෝ. ඒක ඉතින් අහන්න ඕනේ ගායකයාගේ. ගායකයාට වඩා මම හිතන්නේ ගුවන්විදුලියෙන් අහන්න ඕනේ. නැතර නැති වී ගියේ. කැලුම්ගේ මොකක්ද ඒ පළවෙනි ගීතය යමුණක්කට. යමුණා විනෝදිනී සරලගේ වැඩසටහනට කවුරු හරි සින්දු හතරක් එකතු කරනවනේ. ඉතින් මං ගාව තිබිලා මම ලියලා දීපු එක යමුණා විනෝදිනී තමයි 30 අයියා මේ මෙලඩිය දැම්මේ. 30 අයියා කොමත් අපිත් එක්ක ගුණුවෙනි යන්නේ. ඔව්. එයා පානදුරේට යනවා. හැබැයි පානදුරේට මෙහෙන් යන්න පටන් ගත්තාම එහෙන් අපි බස්සන්න ඕන. මොකද බස්සලා ගෙදරින්ම බස්සන්න ඕන. මොකද ඊට පස්සේ මේ තමයි අහන්නේ මම කොහොමද ආවි කියලා. හේමසිරි සිල්වත් හිටපු ගමන් යනවා. ඉතින් ඔය අතරේ තමයි ඔය ගීතය පිළිබඳව කතාව ආවේ 30ට තමයි මම දුන්නේ.
ඉතින් සිරි ගුළුවිටගේ මහත්මයා ලඳුනියෙන් ඔබ වසත් සමගින මම හිතන්නේ 88 විතර මම හිතනවා සමහර. ඊට පස්සේ දැන් ඔය සල්ලි ගිහි සෑහෙන ප්‍රමාණයක් ලිව්වා. ජනප්‍රිය වුණේ මම හිතන්නේ සඳසාක්කි කියපු දින තමයි. සුදුමල් සුගන්ධිනී ඊට පෙර ආතුව නාමල්ට 91 මම හිතන්නේ 92 වගේ කාලේ. මමත් සින්දු ලියන්න පුළුවන්ද කියලා පොඩි try එකක් දුන්නා නේ ඔය 2000 ගණන් වල වගේ. මුල ඒක නිසා මටත් වැදගත් මගේ පළවෙනි සින්දුව ඒක කිව්වේ සංගීත් විජේසූරිය. ඒ සින්දුව ආවේ ළමා තැනී කියලා කැසට් එකකට. කවුද ඒක ලිව්වේ? ළමා තැනී? ඒක මම ලිව්වේ. ඔව්. අනේ ඒ මට පොඩි වෙන ආඩම්බරයක් තියෙනවා කැලුම්ගේ ටයිටල් වෙච්ච කැසට් එක මගේ පළවෙනි සින්දුව ආපු එක ගැන. හැබැයි මං ගොඩක් තැන් වල කියලා තියෙනවා ඒක මගේ පළවෙනි සින්දුව ගැන මට ආසාවක් තියෙනවා වුණාට ඊට වඩා මං ඒ පොඩි ඉරිසියාවක් තියෙනවා මට ඒ ඇල්බම් එකේ තිබුණු මල් පෙරහැර සින්දුව ලියා ගන්න බැරි වුණු එක ගැන කියලා මං ගොඩක් තැන් වල තාමත් ඒ ඉරිසියාව තියෙනවා. මං සාමාන්‍යයෙන් ඔය 2000 ගණන් වල කොළඹ එන්නේ මේ අන්න එහෙම සින්දුවක් දෙකක් කොහොම කරතියන් ඇවිල්ලා මං කොළඹ ගොඩක් තැන් වලට ඇවිල්ලා ඔය මීඩියා වලට තන ඔය රස්සේ ආදු ගන්න මට දොර ඇරෙන එක ඒක මම ගොඩක් තැන් වලට ගියාම කියන්නේ මම එහෙම සින්දුත් ලියලා තියෙනවා මට මතකයි අතුල මාවලගේ ඇඩ්වර්ටයිසින් එකේ ඔය 3M ක්‍රියේෂන් එකේ ඉන්ටර්විව් එකක් ගියා මම මේක ගැන කියලා තියෙනවා මීට කලින් මේ මම දන්නේ එතකොට අතුල කියලා හිටපු කෙනා ඇහුවා මේ මොනවාද තියෙන මේ රයිටින් මොනවාද කරලා තියෙන්නේ මේ මම ගාව සින්දුත් ලියනවා වගේ කිව්වා මොනවාද ඇහුවා සින්දු දෙකක් ලියලා තිබුණා. එතකොට මේ අතුලයි hina වෙලා කිව්වා මේ පුතා මේ සින්දු ලියලා විතරක් වැඩක් නෑ ඇඩ්වර්ටයිසින් කියන්නේ වෙන වැඩක් මේ එහෙම කියලා. එතකොට මං හිතන් හිටියා මම සින්දුවක් ලියපු නිසා මම මාර පොරක් කියලා. හැබැයි මට ඒක ඇත්තටම මේ එහෙම හිතුණු එක මේ පස්සේ කාලේ ඇත්තටම ආඩම්බරයක් ඒක මීට අවුරුදු 25කට විතර කලින් සංගීත් ගේ තත්ත්වෙයි දැන් සංගීත ඉන්න තත්ත්වෙයි බැලුවම මම හිතන්නේ සංගීත් පිටිපස්සේ ඉන්නවා ඇත්තටම මේ සන්තෝසයි මගේ පළවෙනි සින්දුව සංගීත් වගේ කෙනෙක් කියපු එක ගැන. එතකොට මෙයා දැන් තත්ත්වය බලන්න වෙන්නේ මෙයා මේක ලියන විදිය. දැන් හරි අමාරුවෙන් ගිහිල්ලා ගොඩ වෙලා ගායකයෝ අඳුනගෙන ගායිකාව අඳුනගෙන බලෙන් සින්දු දීලා කොහොම හරි දැන් රෙකෝඩ් වෙලා කියන ප්‍රචාරයක් වෙනවා කියන්නකෝ. දැන් මෙයා මේ එයාගේ රජමැදුරු සැප නොවේ කියන මේ කවි පෙළ හිටිනවා දාගෙන ඉතින් දැන් මගේ කර වටේ අත ගායක ගායිකාවන් හෙන ගොඩක් ඇත. ගීයක් ලියා දෙන්නට දැන් ඕන් විත ඉස්සර වගේ මට කිසි තදියමක් නැත. එතම ඒ පළවෙනි සින්දුව ඇවිල්ලා දැන් අවුරුදු 25ක් විතර වෙනවා. මේ අවුරුදු 25ට අතනම සින්දු 25ක්වත් මම ලියලා නැහැ. තිබුණත් කැසට් තොගයක් නිවසෙහි නේක මගේ නම රැඳුණු මුල් ගී පටියකි මේක. සන්තෝෂයට කාගෙත් කරුණයි ඒක. ගෙදරත් පොඩි තැනක් මම ඉන් ලැබුසේක. යාර පළවෙනි ගීතයෙන් පස්සේ මං හිතන්නේ. තමයි. දැන් ඔය මම හිතන්නේ කැසට් ගීතත් අපි මේ ගුවන්විදුලියේ රූපවාහිනිය වගේම කැසට් ගීතත් අපේ ලංකාවේ සංගීතයට විශේෂයෙන්ම දැවැන්ත බලපෑමක් කළා. කොඩිගේ ජීවිතයට කොහොමද මේ කැසට් එකේ බලපෑම? මොකද මේ පිට කවරයටත් යොදාගෙන තියෙන්නේ අපේ ඈපා කැසට් එකක්. ඈපා කෝ ඉන්නවද? මං ඉස්සෙල්ලා කැසට් පොතේ කවර ගැන නිකන් දෙයක් කියලා ඉන්නම් මේ මම ඈපාට කිව්වම මේ අලුත් කවි පොතක් කරන්න ඉන්නවා මෙන්න මේ වගේ එකක් තියෙන්නේ පොඩි කන්ටෙන්ට් එක කියලා මේ කියපු ගමන් ඈපා පොඩි දවසකින් විතර ස්කෙච් එකක් ගහලා මට එව්වා මේක තමයි වැඩේ කියලා. ඊට පස්සේ මම මුකුත් කියන්න ගියේ අවසානට ওই කවරේ තමයි ආවේ. ඒක තමයි මං හිතන්නේ ඈපා මට ඊටාම වේගෙන් හදලා දීපු පොත් කවරේ. ඊට කලින් හදපු කවර ගොඩාක් මාස ගාණක් එහෙම හමුවීම් වලින් පස්සේ තමයි ඉවර කරේ. ඒක නිසා මේ පොතේ කවරේ ගැන මම ඉස්සෙල්ලාම කවරේ මේ Facebook එකේ එහෙම ගියාට පස්සේ ආපු ප්‍රතිචාර වලින් මං හිතුවේ මගේ මේ පොත යටයිද වගේ කවරේ ආපු ප්‍රතිචාරات එක්ක. Thank you ඈපා.
වැඩි හොඳ අත්පොලසන්නාදයක් මං හිතන්නේ. ඒකට හේතුව තමයි ඈපා සාමාන්‍යයෙන් මේ සමහර සල්ලි ගත්තද? සල්ලි ගත්තද? ඈපා සල්ලි ගත්තද? සල්ලි දියරමේ වශයෙන් දීලා තියෙනවා. දියරමේ වශයෙන්. දියරමේ වශයෙන් තමයි සල්ලි දීලා තියෙන්නේ. ගාස්තුව ගෙවලා තියෙන්නේ. ඒකයි මං එහෙම ඇහුවේ. ඔහු සල්ලි බලාපොරොත්තු වෙන්නේ නැද්ද කොහෙදයි? එහෙම්මම නෑ. හැබැයි ඔයාට තිබුණානේ මේ ඈපා ගැනත් මේකේ කවියක් ලියන්න. ඈපා ගැන මේ ඔය මට වඩා කවි ලියන්න සෑහෙන මේ අර Facebook එකේ නංගිලා ගොඩක් ඉන්න නිසා මම ඒක එච්චර උනන්දු. දැන් මේකේ මේ කවි පොතේ ගායකයෝ මම කල්ලුත් කිව්වා ගායකයෝ ගැන ටිකක් බර තියෙනවා වැඩි. දැන් ගත්තත් ෆ්‍රෙඩි මිල්ටන්, නිමල් ගුණසේකර, ලක්ෂ්මන් විජේසේකර, චන්දන ලියනාරච්චි, පුන්සිරි, ජෝති, ප්‍රින්ස්, අතුලශ්‍රී, මර්වින්. හැබැයි ගායිකාවන් ගැන කතා කරන්න ඉතාම අඩුවෙන්. මම දන්නේ ඒක හේතුව ගායිකාවන්ට වෙන් වෙලා තියෙන්නේ කවි පන්ති දෙකයි. අනික් ගායිකාවන් ඉතාම 14ක් ගැන ඔය 2000 හැඩකාර 2000 ඇතුලේ සඳහන් වෙනවා. ඒ වෙනම කවි පන්ති ලියලා තියෙන ගායිකාවන් දෙන්නෙක් ගැන ඒ දෙන්නමත් පෙරේරාලා. මොකද්ද මේ පෙරේරා ලෝලිත්වය? ඇත්තටම ඔය ඒ දෙන්න ගැනම ලියන්න මට හේතු වෙච්ච පොඩි මේ කතන්දර දෙකක් තියෙනවා. ඒ කතන්දර නිසා තමයි ලියවුනේ. එහෙම නැතුව නෑ මේ. දැන් එක කෙල්ලක් ගැන ඔය ලියනවා. රූකඩ බලපුදා සිට හදවත අල්ලා ගත් ඒ හඬම ඉන්නේ දෙසවන් ඉල්ලා කීවොත් ළඟම උන් අමතන ලෙස දල්ලා ගී නිලම්බරේ අදටත් මගේ සඳ කෙල්ලා. ඊට කලින් එක සැරයක් ලිව්වා මේ චන්ද්‍රලේඛ ගැන මේ අපි නම් රූකටත් කලිනුයි පෙම් කෙරුවේ කියලා ලේකට. අතරම චන්ද්‍රලේඛා පෙරේරා කියන්නේ ඒ කාලේ අපි අහන්න හම්බ වෙච්ච මේ කටහඬක්. ඒ කටහඬ මට ඇහෙන්නම ඉස්සෙල්ලම ඔය අපේ ගමට ආපු ඔය මේ රූකඩ මේ සංදර්ශනයක් ඔය සතියක් පුරා පෙන්නපු එක මේ එක දවසක එක රැයක පෙන්නුවා මේ සාලියමාලා කතාව. ඒකේ අර දානවනි සින්දු ඒ දාපු සින්දුවක් තමයි අශෝකමාලාමයි ස්වාමීනි සින්දුව. එදා තමයි මං ඉස්සෙල්ලම ඒ කටහඬට මේ ටිකක් ඒ වසඟ බැඳෙන්නේ යෝ. මේක ලියලා තියෙනවා මම ඒක මේ චන්ද්‍රලේඛකට කියලා තියෙනවා මේ. ඒ කියන්නේ කොහෙද? ඊට පස්සේ තමයි සෑහෙන පෙම්මතියක් උනේ. කොහෙද කිව්වේ? නෑ මම තාම මෑත කාලේ මේ තින්නේ ඒ කියපු විදිය. රණේ රුවට රූ සපුවට ඡණ්ඩාඩි ගැයු ගීතය අසා මම මුණු හැටි දූලි දැනගෙන හඬේ හිමිකාරිය මනලෝලි නැටුවා හදවතින් මම 18 පාලි. පස්සේ කාලෙක මට අතරම මම ලියන කියන බොහෝ දේවල් ගැන මේ රූකාන්ත අයියත් චන්ද්‍රලේඛත් සෑහෙන Facebook එකේ බලලා එහෙම මට අදහස් කියපු අවස්ථා ගොඩක් තියෙනවා. ඒකට අනික් පෙරේරා ගැනත් මෙයා ලියන්නේ ওই වගේම තමයි. ඇගෙගී ගැයුණු හැන්දෑවක පසු කාලේ ඇය පිළිබඳව වැඩි වී හිත රැඳි ලෝලේ කියමින් ඇගේ ගැන කවියක් ගෙන තාලේ දුන්නා හාදුවක් සමගින් මගේ ආලේ. කාටද හාදුව දුන්නේ? ඒ තමයි ඉන්ද්‍රාණි පෙරේරා. ඉන්ද්‍රාණි පෙරේරාත් මම ඉස්සෙල්ලම දකින්නේ අපේ ගමේ තිබ්බ මේ මහපොළ කානිවල් එක මාකඳුර මධ්‍ය මහා විද්‍යාලයේ තිබ්බ මහපොළ කානිවල් එක මං හිතන්නේ 80 ගණන් වල අගහරියේ ඉස්සර අපි අර අපේ ඔය පැතිවල ගම්වලට නිකන් ඔය ගම්මුදාව මහපොළ වගේ කානිවල් එකක් එනවා. එක තමයි අර සාමාන්‍යයෙන් අර එකම විනෝ අර දැන් භාෂාවෙන් කියන එකම විනෝදේ. ඒ කාලේ ලොකුවට මේ සංගීත සංදර්ශන එහෙම නැති කාලේ එහෙම ඒක තමයි ඔය සතිය මේ සාමාන්‍යයෙන් මියුසිකල් ෂෝ එකක් එහෙම ගහලා එහෙම වෙන ලස්සන වැඩක් කරන්නේ. අපි ඔය මහපොළ බලන්න ගිය දවසේ මට මතකයි මේ මම ඔකේ ලියලා තියෙනවා ඒකේ මේ බැකින් ගැන. ඒ බැක්කර මේ බැක්කරේ කවුද? බැක්කරේ සරත් තයියලා තමයි බෑන්ඩ් එක. මැඩි විදුහලේ පිට්ටනියම පැකින්ය බැලු බැල්මටම එය සුරලෝ ලුකින්ය
ලෙසටම සරත් අල්විස්ලා බැකින්ය උස මද නිසා හිටියේ මම දුකින්ය. මම ඇතරම ඇතුළ ස්ටේජ් එක ළඟටම එහෙම ගිහින් තමයි මං බැලුවේ. එතකොට මට මතකයි ඉස්සෙල්ලම ආවා හින්දු කියන්න ටීඑම් ජයරත්න, නීලා වික්‍රමසිංහ. ඊට පස්සේ ඕකේ මං කියලා තියෙනවා මේ පීරාගෙන සෙනගගේ ඉදිරියම බලා ටික ටික වේදිකාවට මම කිට්ටු කළා. බැලුවම කාගේදයි එනගී ස්වරය ගලා මිනිමිනි පොදේලා අඳුරේ නිරංජලා. ඊට පස්සේ ආවා අබේවර්ධන, බාලසූරිය. මම මේකම කියන්නම්. ඇරියොම ලබා ආවේයින් පසුව අබේ ඒ එනකොටම වැදුනා අප්පුඩිය ඉබේ. රැඳුනේ ඔහුගේ හඬ නැගිලා ගුවන් ගැබේ. මතකය එදා තාමත් හදවතේ හිතිබේ. ඔන්නෝම ඇවිල්ලා ඒ මේ ලිස්ට් එකේ මැද හරියේදී තමයි එන්නේ ඉන්ද්‍රාණි. ඉන්පසු තමයි ආවේ සුර ලොවදෝනේ. සැරසී තැඹිලි පැහැසාරියකින් ගෑණි. ඇයගෙන රුචිය ගැන්නොත් ගණනකි ගෝනි. ඒ කළු කෙල්ල මගේ ආදර ඉන්ද්‍රාණි. එක සැරේ ඉන්ද්‍රාණි අක්කා ගැන ලියපු කවියක තියෙනවා මේ කළු නෑ සුදුයි මට නම් ඒ සුර කෙල්ල වගේ එකක් මං. ඉන්ද්‍රාණි අක්කා බඳින්න කලින් හම්බුනා නම් හොඳයි. දැන් ඔය මතකයේ ඇසුරින් ගීත තියෙනවනේ ඉන්ද්‍රාණි අක්කට රණසය රචනා කරපු එක. දැන් පහුගිය දවස්වල ඇත්තටම මේ විවිධාර්ථ සැපුවා මේ චිත්‍රපටයත් සමහරලාට ඒ ඔස්සේ එහෙම වෙන්නේ නැති. ඒක ඇත්තටම ඉන්ද්‍රාණි අක්කගේ අම්මට තමයි ලියලා තියෙන්නේ රණසය. ඒ කියන්නේ ඉන්ද්‍රාණි අක්කා කොහොමත් ඉන්ද්‍රාණි අක්කගේ අම්මව ඒ කියන්නේ ත්‍රී සිස්ටර්ස්ලාගේ අම්මා හුඟක් වේලස්සනින් මිය පරලෝ ගිහිල්ලා තියෙනවා. ඉතින් රණසය ඒ ඡායාව කියන කොටස අරගෙන මේ ඉඳලා තියෙන ඉන්ද්‍රාණි අක්කට. ඉතින් ඒක ඔය විවිධාකාර තැන්වලදී විවිධ දේවල් සඳහා භාවිත කරද්දී ඒ කියන්නේ වාණිජමය පරමාර්ථ වෙන්නත් පුළුවන්. හැබැයි මේ වෙන අය වෙනුවෙන් රචනා කළා කියලා කිව්වට ඒක පැහැදිලිවම ඉන්ද්‍රාණි අක්කා කියපු දෙයක් තමයි මගේ අම්මා වෙනුවෙන් තමයි ඒක රචනා කළේ කියන එක. ඒක විශේෂයෙන්ම කියන්න ඕන. සමනයි. ඔව් දැන් මෙතන තවත් දෙයක් කියන්න ඕනේ. දැන් මේ අපේ කවියා කාන්තාවන් ගැන බොහොම අපූර්ව ආදර ගී ලියලා තියෙනවා. කවි ලියලා තියෙනවා. ගායිකාවන් ගැන, සිනමානීයයන් ගැන, මේ කලා ශාස්ත්‍රයට සම්බන්ධ නිර්මාණ වේදිනියන් ගැන. හැබැයි මම දවසක් ඇහුවා ප්‍රසිද්ධියේම මේ ඔයා ඔය දැන් මේක කළු කෙල්ල මගේ සුරලොව දෝනි එහෙම තමයි ලියන්නේ හැමෝටම. මම ඇහුවා හැබැයි ඔය කොහොම ලියන අය අතරින් ඔයා වැඩියම ආදරේ කාටද කියලා. ඇත්තටම ආදරේ කාටද කියලා. මට කිව්ව උත්තරේ ස්වර්ණාට කියලා. ස්වර්ණ මල්ලවරච්චිට. මම සෑහෙන ලියලා තියෙනවා Facebook එකේ එහෙම. හරි ඉතින් බොහොම ඒ ගැන මේ තව පොඩ්ඩක් කතා කරන්න. ඒ ආදරේ කොච්චරද කියනවා නම් මම සාමාන්‍යයෙන් මේ මට මේ මම සින්දුවකින්ම පෙරලා තෑග්ගක් දුන්නා ස්වර්ණක්කට රත්මලී කියලා. කොච්චර මම ස්වර්ණක්කට ආදරේද කියන එක මට එහෙම අර නිකන් කියලා මදි නිසා ලියලම දුන්න සින්දුවක්. ඇයි ස්වර්ණක්කට ආදරේ වෙන්න පටන් ගත්තේ කවදද? කොයි කාලෙද? දිනවකවානු එහෙම මතක නැහැ. හැබැයි චිත්‍රපටි එහෙම අහන්න බෑ මේ ආත්මීය. මොකද්ද චිත්‍රපටය? මට මතක විදිහට ඉස්සර ඔය රූපවාහිනියේම යන කාලේ ඔය දඩයම ඔය ඒ වගේ මට මතක විදිහට තුම්මන් හන්දිය වගේ එකක් ඉස්සර රූපවාහිනිය ඔය මාසෙකට විතර සැරයක් යන චිත්‍රපටවල එහෙම සත් සමුදුරද? නෑම සත් සමුදුර එහෙම ඒත් රූපවාහිනිය කියවලා කොහොමද බලලා තියෙන්නේ? කොහොම හරි ඔන්න ඔහම ඇවිල්ලා මේ එහෙම සැහෙන මේ ප්‍රේමයක් එකතු වෙලා ප්‍රේමය ගොඩක් වෙලා තමයි අන්තිමට නතර වුනේ. හොඳයි දැන් මේ කෘතියේ මේ එහෙම පරිබාහිර චරිත ගැන කවි ලියන කොඩිප්පිලි මර්වින් පෙරරට ඇරුණුකොට තවත් කවි පන්ති දෙකකින් සංග්‍රහ කරලා තියෙන්නේ තාත්තට.
තාත්තා නම් ගායකයා අනික් එක මේ තාත්තාගේ ඩෝලි. පළවෙනි වතාවට මට මතකයි බාලේ ගෙදරට තාත්තා අරගෙන ආ ඩෝලේ. පියඹා ගියත් සෑහෙන දුරකට කාලේ මෙය මගේ ජීවිතේටම ඇල්ලුවේ තාලේ. ඇතට මං මේ හැම තිස්සම වගේ මට මතක් වෙන සහ මේ මගේ මේ සියලුම දේවල් වල මුල තියෙන්නේ එතන. මං හැම කරන හැම වැඩකම සහ මේ මගේ මේ ඇරිච්ච දොරටු සියල්ලම ඇරලා දුන්නේ තාත්තා. ඒ තාත්තගේ තිබ්බ මේ රසවන්තකමත් එක්ක ඉස්සර අපේ ගෙදර ඔය ගොඩක් රැයවල් වල පැදුරු පාටි දාන එහෙම එකක් තාත්තට තාත්තා තිබ්බා ඩොලැක්කයක්. තාත්තා ඒක වාදනය කරනවා. ගමේ තාත්තගේ යාළුවෝ නෑදෑයෝ එහෙම ගොඩක් එනවා. එතකොට අන්නේ දවස්වල මේ මට සිද්ධ වෙනවා මේ මට සහ අපේ අක්කලාට මට මේ වැඩිමල් අක්කලා 5 දෙනාට ගායක මේ වෘන්දය වෙන්න. ඒතන ඒ වෙලාවේ මට ටිකක් මේ ඒ වැඩේ මේ චර මේ අල්ලන්නේ නැති වුණා. මම ඔය එකක ලෙඩ දාලා මම ඉතින් ටිකක් කට්ටි පනිනවා. එතකොට තාත්තට අර මේ රතු කට්ට පැන්නම එහෙම මාව එළියට දාපු දවසුත් තියෙනවා. ඔය ඉස්සර මේ ඒක වැඩිපුරම ඉන්නේ ඔය කවි කියන්න මං කියලා තියෙනවා මේ ඔය මං ඉතින් පොඩි 4 පද ඔහොම ගැට ගහගත්තට මම නෙවෙයි ඇත්තටම කවියා අපේ තාත්තා. ඒ මට එන්නත් ඇත්ත එහෙම එකක් මොකක් හරි ඔන්න ඔය කවි කියවන දවස් වලට තමයි ඔය පනිෂ්මන්ට් එක මට ගොඩක් හම්බ වෙන්නේ. එතකොට අපේ අම්මා තමයි ඔය පිටිපස්සේ දොර ඇරලා මාව ගෙට අරන් එහෙම මේ කරපු එහෙම සෑහෙන අතීතයක් පහු කරගෙන ඇවිල්ලා තමයි මම ඔය වගේ පොඩි මේ වැඩ කරන්නේ. ඒ සියල්ලේම මේ මොකක් හරි යනවා නම් ක්‍රෙඩිට් එක ගෞරවය සියල්ලම තාත්තට. MS වල් පොළල ගයනව ගොතාලා සීටී රුක්මනී දෙයි රස ඔතාලා මිල්ටන් සිසිර ලන්ත්‍රලා බෙක් පුතාලා ජෝතිත් එක්ක එයි ඇන්ජිලා ලතාලා. මේ තාත්තගේ ඩෝලි දාමින් නේද සාචි ඔය ප්ලේලිස්ට් එක දැන් ඒ සාද තාමත් පවත්වනවද? ඇත්තටම මේ ඒවා දැන් නම් ඉතින් ටිකක් අපි සෑහෙන මේ එහෙට මෙහෙට වෙලා දැන් අපේ අක්කලා කීප දෙනෙක්ම වෙන තැන්වල පදිංචියට ගිහින් මමත් කොළඹට ඇවිල්ලා දැන් ඒක නිසා මේ ඒ සාද කියන්නේ ටිකක් මේ අර මතක විතරයි. ඉස්සර අපි කියන්නේ මේ ඩේලි ආතල්ලේ ඒ කාලේ තාත්තා එහෙම ඉන්න කාලේ අපි ඔක්කොම ගෙදර ඉන්න කාලේ දැන් ටිකක් ඒවා මේ අතන මේ ළඟදී අවුරුද්දකට ගියාම අපි ආපහු මේ එකතු වෙලා පොඩි පැදුරක් තමයි ඒ අන්න ඒ දවසේ මේ ගත පින්තූරයකුත් එක්ක තමයි මම ඔය කවිය ලිව්වේ. එතකොට මේ අපේ මගේ දුව පවා තාත්තත් එක්ක එම සින්දු කිව්වා. මට මේ එදා තමයි මට හිතුනේ ඇත්තටම මේ අපි විතරක් නෙවෙයි අපේ දරුවෝ පවා මේ තාමත් මේ පිනවන්න තාත්තා කියලා. එතකොට මේ තාත්තගේ ආතල් කරන්නේ පොඩ්ඩක් වැඩි වුණාමද? වැඩි ඔව්. නෑ ඔයාට වැඩි වුණා. නෑ. නෑ ඔයා කියන්නේ තාත්තත් එක්ක එකතු වෙලා එහෙම මේ අපේ ජීවිතත් මේ තරමට දමපු ඔපේ සොමියට නම් ඉතින් තවමත් ලෙසට කැපේ. ඉන්නා කෙනෙකි තවමත් රිසි පරිදි සැපේ. අදටත් එන්ටර්ටේනය ළමුණගෙත් අපේ. අපේ අක්කලාගේ මගේ එහෙම දූල පුතාලා ගියාම ඒ කට්ටියත් එක්කත් මේ අය අර කලින් කරපු වැඩේම තාත්තා කරනවා. එතකොට මේ ඇත්තටම දැන් ඒවා අර සාමාන්‍යයෙන් අවුරුද්දකට එක දවසක් විතර සීමා වෙන දෙයක් වෙලා තියෙනවා. ඉතින් ඒ කාලෙත් එක්ක වෙනස් වෙලා ඉතින් කොහොම වුණත් ඒ රස අතීතය තමයි මං ඔය ගොඩක් වෙලාවට පස්සේ කාලේ එහෙම ඒවා ටිකක් මේ මතක විතරක් වුණාම තනියම ඉන්නකොට අර අපි කියන්නේ කලුමරන්න. දැන් මේ පොත සින්දු ඇහෙන කවි පොත ප්‍රියන්ත කොඩිප්පිලි පුදන්නේ එච්.එම්. ජයවර්ධනට. පිදුම එච්.එම්. ජයවර්ධනට. එහෙම බෝල් ඩකුරෙන් ගහලා
යටින් ලියනවා හේතුව දැනගන්න පළවෙනි කවිය බලන්න. පළවෙනි කවි පෙළ HM ගැන තමයි කියන්නේ. ඒකේ අන්තිම කවිය විතරක් මම කියන්නම් දැනට. ඊට පස්සේ අපි මේ ටිකක් කතා කරමු ඒ ගැන. මියුසික් කෙරුම් ගැන වෙනමම ලිය යුතුය. කලගී ඒ තරම් ගණනක් ඔහු සතුය. අදටත් වඩා එහි වටිනාකම මතුය. මියුසික් කුලේ නිස්සද්දම දල ඇතුය. ඇත්තම කියනවා නම් එච්.එම්. ජයවර්ධන ගැන එහෙම කවි 3-4කින් 5කින් 6කින් ලියලා ඉවර කරන්න පුළුවන් එහෙම මේ කෙනෙක් නෙවෙයි. ඒ වගේම මේ මතක ගොඩක් මේ මට තියෙන චරිතයක්. ඇත්තටම ඉස්සෙල්ලා මට මේ එච්.එම්. මේ හම්බ වෙන්නේ එහෙම අර යන්නේ පාලම හැදෙන්නේ අර අපි ඉස්සෙල්ලා කිව්වා අපේ අර රණ්ඩු කරගන්න මිත්‍රය ආනන්ද පත්මසිරි එක ආනන්දය තමයි මට දවසක් කියන්නේ මේ පොඩි ගමනක් තියෙනවා යමන් කියලා 2007 වගේ කාලෙක මේ මට යනකම් කියන්නේ නැහැ කොහෙද යන්නේ කියලා. එතකොට ආනන්ද අයියා මේ ටිකක් නිතරම එච්.එම්. අයියාලා ගෙදර යන කෙනෙක්. එහෙම ගියපු ගෙදරට ගියාම තමයි මම දැනගත්තේ මේ ගියේ මේ එච්.එම්. ජයවර්ධන තමයි ඉන්නේ. ඊට පස්සේ මේ අපි ටිකක් මේ මම ඉන්ටර්විව් එකකුත් මේ කරා එදා මට මතක විදියට මේ කොමාරි ඊට පස්සේ ආනන්දය කෝ මට නම්බරේ දීලා ඔයා කතා කරන්න අපි එනවා කියලා මේ කොමාරි එහෙම ගිහින් ඇති වෙච්ච ඒ පළහිලව්ව මේ එච්.එම්. නැති වෙනකම්ම සෑහෙන දිගට දරුණුවට ගියා. එහෙම ගියපු දවස් සෑහෙන රස දවස් මට මතකයි මේ ඉස්සර ඔය රත්නශ්‍රී විජේසිංහම රත්නය නැවතිලා හිටියේ එච්.එම්. අයියාලා ගෙදර ඔය රත්නය මහවැලියේ වැඩ කරන කාලෙම. එතකොට සාමාන්‍යයෙන් සිකුරාදා හැන්දෑවල් වල අපි එහෙම නිකන් හම්බ වෙන්න දා ගන්නවා. ඒ ගමන් වලට මේ මම ඔය බොරැල්ලේ ඔෆිස් එකේ වැඩ කරලා ඉවර වෙලා යනවා. ආනන්ද අයියා එනවා. රත්නය මහවැලියේ වැඩ කරලා යනවා. ඊට පස්සේ සමහර දවස්වලට රෝහණ ධර්මකීර්ති එනවා. සමහර ඔය එහෙම ගියපු දවස් වලට සමහර දවස්ක මට මතක ඇවිල්ලා හිටියා නුවර ඉඳලා බණ්ඩාර අතාවුද ඔය වගේ ඔයම කණ්ඩායමක් එතන එකක් තියෙනවා මේ ඔයා ලියලා. දවසක් 10වලක එහි ගිය වතාවේදී මේ දවල්ද සෙට් වෙන්නේ. රෑ දවල් දෙක කියලා එහෙම ඉතක් නැති වුණා අන්තිමට. ඔව් එච්.එම්. මිත්‍රයෙක් ආවා ඊතා තද මధుරස මැදින් දිගහැරුණා කතා හොඳ ඔහු උඩ රටින් ආ බණ්ඩාර අතාවුද. ඒකම මේ සමහරවිට එච්.එම්. අයියා නිසා හඳුනගත්ත සැලකිය යුතු පිරිසක් ඉන්නවා. එයින් එක්කෙනෙක් එච්.එම්. මස්සිනා සුන්දර ලාල්‍ය. ඔහු එහි සිටියොතින් ආතල් ඕල්‍ය. ඒ කියන්නේ ඕල් මියුසික් සමග මිනිහා හෙන ඩීල්ය. ඔහු කට ඇවිස් සුනෝතින් හෙන ෆීල්ය. ඊට පස්සේ තමයි හොඳ මේක තියෙන්නේ සමහරයි. බොක්කක් වුණත් පසු කලකදී කසුන් පුතා. මිතුරේගේ තාත්තා කස්සට කලින් ඉතා. ඔහුටත් වඩා රට දැන් පුතු ගැනයි කතා. ඒ පුතු ලියා ඇත කවි මා ගැනත් ගොතා. ඒ කතාව මම පස්සේ කියන්න. දැන්මම කියන්නේ. දැන් ඔය මේ සාමාන්‍යයෙන් අසුන් කල්හාර ගැන කතා ගොඩාක් අය කතා කරද්දි කියන්නේ මේ සංගීතය ගායනය එහෙම තාත්තගෙන් එන්නේ නැති අම්මගෙන් එන්නේ නැති එහෙම දේවල් කියනවනේ. හැබැයි බය නැතුව මං කියනවා මේ කසුන්ට කවි ලියන්න පුළුවන් උනේ මන් නිසා කියලා. මං මගේ ගෝලෙක් මේ කසුන් අර අපි කියන්නේ අර අපේ අත්වල හැදිච්ච දරුවෙක්. ඔය කොවිඩ් කාලේ එහෙම මේ අපි කවි ලියාගත්තා මේ ටිකක් මං ගැන කවි 2-3ක්ම කසුන් Facebook එකේත් ලිව්වා මේ කසුන් කවි ලියපු එක ගැන මම ඇත්තටම සන්තෝෂ වෙනවා. ඊට වැඩිය මම සන්තෝෂ වෙනවා මේ වැඩේ කසුන් නවත්තපු එකට. මොකද මේ එහෙම ලිව්වනම් ඒ මඩ ගහන්න පටන් ගත්ත විදිහට අපිටත් නිකන් ඇඩ්‍රස් නැති වෙනවා. අපි කවියෝ නෙවෙයි වෙනයි. එච්.එම්. මාලිනී දෙන්න සිට ස්වර්ගේ යන දෙස බලන් ඇති පුතු මියුසික් දුර්ගේ නෑ තව එකෙක් නම් ලෝකෙට මේ වර්ගේ කෙරුවෙම කසුන් සරිගම හා සංසර්ගේ. ගැන නම් අපිට පොඩි සැකයක් තියෙනවා.
වෙන්න පුළුවන් ඉතින් ඔව්. කොහොමුණත් මම හිතන්නේ අපේ දැන් මේ වැඩසටහනේ අවසානයේට ඇවිල්ලා තියෙන කූට ප්‍රාප්තියට ඇවිල්ලා තියෙන්නේ. අපි මේ HM ජයවර්ධන වෙනුවෙන් රසුන් කල්ලාහරට HM ජයවර්ධන අපි ගාව නෑ අපි කවුරුත් දන්නවා. එයාගේ හැබැයි ශේෂ වෙච්ච ගොඩක් අපේ ජීවිතේ තියෙනවා. අර මේ පොඩිපිලි කිව්වා වගේ ප්‍රියන්ත කිව්වා වගේ තාත්තා නැති නිසා අපි ඉතින් පුත්‍රයාට ආරාධනය කරනවා ඒ පොත පිළිගැනීම සඳහා කොඩියට ආරාධනය කරනවා HM වෙනුවෙන් කසුන්. අපි හොඳ අත්තුලසන්නාදයක් දෙමු. ඊළඟට මේ තව අද උත්සවය සංවිධානයට සම්බන්ධ ඕ මේ ගැන මේ ගැන යන්නම ඕන අර අත්‍යවශ්‍ය ස්තුතියක් කරන්න ඕන කීප දෙනෙක් ඉන්නවා. ඇත්තටම මේ කෙළම සමන් අතා උදහෙට්ටිට සහ කැලුම් ශ්‍රීමාල්ට මම සාමාන්‍ය ඒත් අපි එහෙම කරේ නැත්නම් අපි තව ප්‍රශ්න 6 කියලා ඔය. හැබැයි ඒක මේ විශේෂයෙන් සමන්නය උපන්දිනේ දවසේ සාමාන්‍යයෙන් පණ යනකම් මේ අවුරුදු කාලෙම මහන්සිලා ගෙදර ඉන්න දවසත් පරිත්‍යාග කරා ඔබට. ඒකට විශේෂයෙන් දෙවරක් ස්තුතිවන්ත වෙන්න ඕන. ඇත්තටම සාමාන්‍යයෙන් අපේ අර මගේ ඉන්නවා මේ මගේ මට මචං කිව්වට අපි මචං නොකියන හැබැයි එහෙම කියන්න තියෙනවා නම් කොච්චර හොඳද කියලා එහෙම ලෝභ හිතපු දෙන්නෙක්. එක්කෙනෙක් තමයි සමන් අතාවුද අනිත් එක්කන W ජයසිරි. ඒ දෙන්නටම මම එහෙම මචං කියලා නෑ. මේ හැබැයි ඒගොල්ලෝ කතා කරන්නේ මචං කියලා. ඒක නිසා මේ අද කියමු කොච්චර කියන්න හිතුවත් අදත් කියන්නේ නෑ. ඒ වගේම කැලුම් ශ්‍රීමාල් මගේ අසල්වැසියා දැන් මට මතකයි මේ මම එක සැරයක් ඔය මෑතකත් කිව්වා මේ මගේ ඔය මට කොච්චර බලපෑම් සහගත වැඩ කරපු අය ඉන්නවද කියලා මේ එහෙම එක්කෙනෙක් කැලුම් ඔය මම සාමාන්‍යයෙන් ඉස්සර හැමදාම දහම් පාසල් ගිය කෙනෙක් කැලුම්ලා නිසා තමයි ඒ ගම නැවතුනේ කියලා මං කිව්වා මේ ඉස්සර සිරසේ රසරිසිගී අහන්න ඕන කමට අපි සමහර ඒ දහම් පාසල් කට් කරපු එහෙම ළමයි ඒ කැලුම් එක මේ හිටපු අනිත් සගය අතන චාමික රොෂාන් thank you අපි එහෙම අමාරුයි දැම්මට ඒකම හොඳ වෙලාවට නැත්තම් ඔය හිතන්න සාසනයට ගියාම කොහෙන් කෙලවරුයිද ඒක අවස්ථාවකදී ඇත්තටම මේ කොඩිගේ ඒ වගේ මේ කවි හා විවේචන සැර වැඩි වෙලා අපේ බොහොම ප්‍රවීණයෙක් කිව්වා ඕක කොඩිපිලි නෙමෙයි කඩප්පුලියෙක් කියලා මතකද එහෙම කියපු ගොඩක් අය මේ ඉවසන්න බැරුව ඒ වගේම මේ පොත වගේම මගේ සියලු කවි පොත් අච්චු ගහලා දුන්නු එක කියන සැනින් කිසිම මේ පැකිලීමක් නැතුව ඒ වැඩේ බාර අරන් සමහර දවස්වලට ප්‍රූෆ් එක පවා බලලා එහෙම දීපු කෙනෙක් තමයි ප්‍රේම් දිසානායක. මට සාමාන්‍යයෙන් මේ පත්‍ර කලාවට ආවට පස්සේ මට අසුරු කරන්න හම්බුනේ ගොඩක්ම මට වඩා මේ කලින් පරම්පරාවේ අයියලා ටික. අන්නේ අයියලා මට මේ ගමන එන්න සෑහෙන උදව් කරුවා. මේ එහෙම එක අයියා කෙනෙක් තමයි ප්‍රේම් අයියා. ඒ වගේම මම කලිනුත් කිව්වා මේ පොතේ කවරේ හදපු සංජයට මේ වැඩේ සාමාන්‍යයෙන් අපි අර කියන්නේ ප්‍රචාරණ වැඩ කටයුත්තේදී මේ සෑහෙන සහයෝග දීපු ගොඩ දෙනෙක් ඉන්නවා මගේ මාධ්‍යවල මිත්‍රෝ නම් කීවත් නැතත් ඒ අය හැමදාම මට මම වදයක් වෙන තරමට පහුගිය දවස්වල මෙහෙම සෑහෙන සහයෝගයක් දුන්නා. ඒ වගේ මේ අර සමහර මං පාවිච්චි කරපු Facebook එකේ සෝෂල් මීඩියා එකේ පාවිච්චි කරපු මේ වීඩියෝ වලට හඬ කැවීමෙන් වෙච්ච මගේ කැලුම්ලා වගේම මේ රේඩියෝ පෙම්වතියක් හිටියා නිශාන්ති දිල්රුක්ෂ කියලා මං හිතන්නේ අද ඔඩියන්ස් එකේ ඇවිල්ලා ඉන්නවා මට පේනවා. දිල්ලකට thank you ඒ වැඩ කියපු සැනින් කරලා දුන්නට.
ඒවා ලස්සනට හැඩ කළා දුන්නේ දුමිදු රාජ කරුණා. දුමිදුටත් thank you. ඒ වගේම මේ වැඩේ පිටිපස්සේ හිටපු කණ්ඩායමක් ඉන්නවා. ඒ තමයි තුෂාර සෙව්වන්දි ඇතුළු ගරාජ් කණ්ඩායමට ස්තුතියි. මගේ ගොඩක් වැඩවලදී සාමාන්‍ය මේ කවි පොත් එනකොට මේ අපි මුලින්ම හම්බ වෙලා කතා බහ එහෙම කරන අර වැඩේට කලින් අර කප් සිටුවන මංගල්‍ය තියෙනවා මේ නුගේගොඩ පැත්තේ. කප් ඔසවන. ඔව්. එතන කප් ඒක තියෙන්නේ මේකෙන් පස්සේ. ඒක තියෙන්නේ මේකෙන් පස්සේ. මේ ඒ කප් සිටුවන මංගල්‍යයේ හැමදාම මේ නිත්‍ය සමාජිකයෝ ටිකක් හිටියා. මේ ඒක ටිකක් මේ සැරේ ටිකක් එහෙට මෙහෙට වුණා කට්ටිය අල්ල ගන්න බරුව. හැබැයි හැමදාම ඒ කණ්ඩායමේ හිටපු අය මෙතන දැවිල්ලා යනවා. එක්කෙනෙක් තමයි උපුල් කුමාරා පෙරුම. අපිට මට මතකයි මගේ රිදී පොත වෙලාවේ ඒ කප් සිටුවීමේ මංගල්‍ය තිබුණෙත් උපුල්ලයි ගෙදර. ඒ ටීම් එකේ හිටියා විමල් කැටපේ ආරච්චි. මේ සැරේ මට අපිට එහෙම හම්බ වෙන්න බැරුණත් කැටපේ මට වෙන සර්ප්‍රයිස් එකක් දීලා දුන්නා. thank you කැටපේ. මේ ඒ වැඩේට ඒ වගේම චමිත ජයසූරිය, ಭಾರತಿ වීරසිංහ, ಭಾರತಿ ගැන සෑහෙන කතා කරන්න ඕනකමක් තියෙනවා. එහෙම මේ කතා කරොත් මෙතන වෙලාව සෑහෙන ගත වෙන නිසා මම ಭಾರತಿ මගේ ගොඩාක් වැඩවලදී පිටිපස්සෙන් හිටපු කෙනෙක්. කැලුම් ශ්‍රීමාල්ගේ බෙස්ට් මේට් නේ. ඔව්. ස්කූලේ මගේ එක පැන්සල දෙකට කඩා. එහෙම නෑ. පැන්සල් වලින් ලියන කාට පස්සේ පෑන ඉතින් කඩන්න දෙන්නේ නෑනේ. මේ එයාගේ නම චන්ද්‍රභාරති වීරසිංහ. ඉතින් මං සාමාන්‍යයෙන් කියන්නේ ඈතට ඕනේ නම පෙවුනොත් එම හාරති වීරසිංහ වගේ එකක් නෙමෙයිනේ. ඒ වගේ කොහොමවත් ඉතින් හැම දෙයකටම අපේ ඕන දෙයකට පිටිපස්සට ඇවිල්ලා හොඳට තල්ලු දෙන සහ රුකුල් දෙන කෙනෙක්. නිහාල් වික්‍රම ඉදිරිසූරිය ගොඩක් මගේ වැඩවල එහෙම අර පිටිපස්සේ කණ්ඩායමේ ඉන්න කෙනෙක්. මේ සැරේ සෑහෙන මේ හදිසියෙන් මේක සංවිධානය වුණත් ඒ දීපු සහයෝගයට මේ ටෙලිවිෂන් වල, රේඩියෝ වල, පත්තර වල සෑහෙන දෙනෙකුට ස්තුති කරන්න ඕන නමින්. හැබැයි ඒ කවුරුවත් ස්තුතියක් බලාපොරොත්තු නොවි මට කරපු සහයෝගයට නැවතත් ස්තුතියි. මං හිතන්නේ මට නමක් මිස් වුණා නම් කවුරු හරි ඒ ගැන මං හිතන්නේ මට වද වෙන එකක් නෑ. ඒකම කියන්න ඕන මේ මං අර කලිනුත් කිව්වා මේ සියල්ල මට උරුම වෙන්නේ ගෙදරින්. ඒක නිසා මේ ස්තුතියක් නෙවෙයි ආදරයක් තියෙන්නේ මේක ගෙදරට, අම්මට, තාත්තට, ඒ විශේෂයෙන්ම ඒ වගේම පොඩි කාලේ ඉඳලා මේ මාව බලාගත්ත එහෙම නිකන් තමන්ගේ එකම මල්ලි විදියට බලාගත්ත අක්කලා 5 දෙනාට. ඊට පස්සේ මට හම්බෙච්ච මගේ පවුලේ චතුට ඒ වගේම මේ සනුට මාව දැන් කන්ට්‍රෝල් කරනවට thank you සනු. මේ කොටිම දැන් බොන්නෙත් නෑ. ඇත්තටම මේ මම මේ සනු ගැන වෙන දෙයක් මට පොඩ්ඩක් ඉමෝෂනල් නිසා මම කියන්නම්. මේ පහුගිය දවසක මේ මට කතා කරා සියත ටීවී එකේ වැඩසටහනක් තියෙනවා ජෝතිපාල ගැන කතා කරන්නේ මේ එන්න සෙනසුරාදා දවසක රෙකෝඩින් කියලා. මම ඉතින් ඒකට යන්න ලේසි වෙලා එහෙම මේ ඉඳලා මේ ටක් ගාලා ලේසි වෙනකොට මේ සනු ඇවිල්ලා මට කිව්වා මේ තාත්තේ මාත් එන්නද තාත්තත් එක්ක යන්න කියලා. මං කිව්වා මේ ඔයත් එක්ක ගිහින් බෑ මේ වෙන වැඩකට යන්නේ මේ මං ටක් ගාලා ගිහින් එන්නම් කියලා. කොහොම හරි එන්නම ඕන කිව්වා. මං ඇහුවා ඇයි පුතේ මොකටද එන්නේ කියලා. මේ එතකොට සනු කිව්වා මේ ඔයා එතන ගිහින් මොන අතබූතයක් කරයිද දන්නේ නැහැ කියලා. මොකද මගේ යාළුවොත් ගෙදර අය හැමෝටම වඩා මාව හරියටම රීඩ් කරලා තියෙන සනු අදත් ඇවිල්ලා ඉන්නවා මේ අදත් මම මොන අතබූතයක් කරාද කියලා හෙට අනිද්දා කියයි. thank you. මට හිතුණා මෙතන තියෙනවා තව එක පොතක් සනුට දෙන්න. සනු එන්න.
පැනලා එන්නේ. මං හිතන්නේ අනේ ඔයාලගෙන් තියාගන්න දැන්. වැඩේ එච්චරයි. ඔව් අපි දැන් හරිද වගේ ඉවරද ඔව්, කතාව? ඒ ඔක්කොමත් එක්ක මට කියන්න ඕන මෙහෙම වැඩක් මට කරගන්න බෑ. සාමාන්‍යයෙන් මේ අපේ කරදර ඇඟේ ගහගෙන පිටිපස්සෙන් ඉන්න දමින්ද කැලුම් ප්‍රේමරත්න නැත්නම් සාමාන්‍යයෙන් අපේ මිත්‍ර සමගයේ හැමෝම දන්නවා මේ අපිට මොකක් හරි අපේ ළඟ කරදරයක් තියෙනවා නම් මේ දමින්ද මෙහෙ එන්න මං ඉන්නවා වගේ එකක් කියලා ඒ ඔක්කොම කරදර ටික පටව ගන්න කෙනෙක්. thank you දමින්ද. කැමති නෑ සාමාන්‍යයෙන් නම කියන මට එහෙම. හැබැයි මේ සියල්ලම මේ කරදියන් ඇද්දේ දමින්ද. නෑ නම කියනකොට කැමති ඒ නම කියනකොට කැමති නෑ වගේ ඉන්නේ. මේව තමයි. මම හිතන්නේ දැන් අපේ වෙලා දමින්ද තමයි මේකේ ටයිම් ෂෙඩියුල් එක අර මගේ රිදී පොතේ තප්පරයට පටන් ගන්න තප්පරයට ඉවර කරන්න කියලා නියෝගය දුන්නේ දමින්ද. ඒ නිසා මේ ටයිම් එක දමින්ද දීපු වෙලාව ඉවරයි මම හිතන්නේ. හරි. එහෙනම් අපි අද හැන්දෑව අවසන් කරමු. හැබැයි තව තියෙනවා මේ පොත අපි පිදුවේ එච්.එම්. ජයවර්ධනයන්ට නිසා ඔබට මේ ඊටාම දුර්ලභ අත්දැකීමක් විඳින්න අපි අවසානයේ ඉඩ හදලා තියෙනවා. එච්.එම්. තමන්ගේ ජීවිත කාලය පුරා තනු ගණනාවක් නිර්මාණය කළත් නොඑක් ගායකයන්ට නොඑක් ගායිකාවන්ට එච්.එම්. ගීතයක් ගායනා කළාද? දැන් බොහෝ සංගීත අධ්‍යක්ෂකවරු ගීත ගායනා කරලා තියෙනවා. එච්.එම්.උත් එක ගීයක් ගායනා කරලා තියෙනවා. ඒ ගීතය අපි මේ උත්සවයේ අවසානයේ දැන් ඔබට අසන්නට සලස්වනවා. ඒ ගීතේ රස විඳින්න. ඒ ගීතයෙන් පසුව මගේ උපන්දිනය වෙනුවෙන් ප්‍රියන්ත කොඩිප්පලි සංවිධානය කළ තේපැන් සංග්‍රහයටත් සහභාගී වෙන්න. හැබැයි තේපැන් සංග්‍රහය මේ කියන කොටසේ ඉස්සරහා තියෙන කොම්බෝ දිනවනේ. ඔබට කැමති නම් කොම්බෝ අයින් කරලා මම යන්න දාගන්න පුළුවන්. කියන්නේ කොම්බෝ අනිත් පැත්තට හැරෙව්වොත් මොකද්ද මතුවෙන්නේ? අන්න ඒකට වෙනම සෙට් එකක් කප් එසවීම සඳහා සහභාගී වෙන්න පුළුවන්. ඒ කියන්නේ තම තමන් තමයි ඒකට අනුග්‍රහය දක්වා ගන්න ඕන. එහෙම කරන්න කෙනෙක් මාත් එක්ක යන්න. සයුර දකින්නම් ගංගෑලවරේ මට හමු ඔබට ආයුබෝවන් ඔබට ආයුබෝවන් උල්පතකින් බිහිවුමා ගඟක් වෙලා යුග ගානේ යලු ගමන් මගේ මේක දසුන් දුටුවා මේක වතන් නැසුවා කාලය කළ පෙරලි මැදි බාධක බිඳහා ගංගාව මමයි අද දින මා සයුර දකින්නම් ගංගෑලවරේ මට හමු ඔබට ආයුබෝවන් ඔබට ආයුබෝවන්
මා සරු කළ බින් මලින් පලින් පිරේවී මා ගැලූ මහිම ඉතිහාසය ක්‍රියාවී මගෙන් වියදිවූ මෝදට ආවඩාවී කළ ගුණ දන්න මගේ මෙහෙවර සිහි කලාවේ මහනමින් නිමල කුසුමන් ඒ සිත් තුළ සුපිපුනාවේ ගංගාව මමයි අද දින මා සයුර දකින්නම් ගංගලවරේ මට හමු ඔබට ආයුබෝවන් ඔබට ආයුබෝවන් ඔබට ආයුබෝවන් ඔබට ආයුබෝවන් සින්දු යයි ජාතියක් ලොව නොතිබුණා නම් අපගේ ඉරණම කෙබඳු එකක් විය හැකිද? සින්දු ඇහෙන කවි පොතක්.